right. ආයිබෝන් දුල පුතාලා හැමෝටම අපි රසායනික සමතුලිතතාවයට අදාළ 2015 ඉඳන් 2025 දක්වා බහුවර්ණ සාකච්ඡාව දැන් පටන් ගන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් රචනා ප්‍රශ්න ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ වගේ දේවල් අපි අනිවාර්යයෙන්ම ෆිසිකලි පන්තියේ සාකච්ඡා කරනවා. නමුත් අර බහුවර්ණ ප්‍රශ්න වලට කරන්න ගත වන කාලය අවම කරගන්න අපි මේ ආකාරයෙන් මේක ඔන්ලයින් ක්‍රමයට මේක කරගෙන යමු. හරිද? යම් ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ෆිසිකලි පන්තියට ඇවිල්ලා ඒ සම්බන්ධ විමසලා මගින් දැනගන්නත් පුළුවන් ඈ. හරි ඒ පොරොන්දුව මත ඉඳගෙන අපි වැඩේ කරගෙන යමු. එහෙනම් බලන්න ප්‍රශ්න අංක 1 දී ඇති උෂ්ණත්වයකදී දෘಢ සංවෘත බඳුනක් තුල දෘಢ සංවෘත කියලා කිව්වහම දෘಢයි කියලා කියන්නේ ඇත්තටම පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිදුවන කාලය තුලදී මේ වාජනීය පරිමාව වෙනසකට ලක් වෙන්නේ නැහැ. සරල භාෂාවෙන් කිව්වොත් විනියතයි, right? සංවෘත බඳුනක් කියලා කියනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මතක තියාගන්න ශක්තිය හුවමාරු වෙන්න පුළුවන් මායිම හරහා. නමුත් පදාර්ථය හුවමාරු වෙන්න බෑ. ඒ කියන්නේ පරිසරයෙන් ඉඳන් අදාළ පද්ධතියට පදාර්ථ ගමන් කරන්නත් බෑ. පද්ධතියෙන් ඉඳන් බාහිර පරිසරයට පදාර්ථය ගමන් කරන්නත් බෑ. හරිද? 4යි ඇමෝනියා ගෑස්, 5යි O2 ගෑස්, 4ක් NO ගෑස්, 6ක් ජලය ගෑස්. සියලුම අවස්ථා තියෙන වායු අවස්ථාවේ තියෙන්නේ. ඒ වගේම ඩෙල්ටා H ඍණ 900ක්. ඒ කියන්නේ තාපදායක ස්වභාවයක් අපිට මෙතෙන්දී කියලා තියෙනවා කිලෝ ජූල් මවුලයට. තාපදායකව මතක තියාගන්න එන්තැල්පි විපර්යාසය. ඒ වගේම ප්‍රතික්‍රියක පැත්ත ගත්තොත් එහෙම ඇමෝනියා 4යි 5යි O2 කියලා කියන්නේ එතන තියෙනවා මතක තියාගන්න වායු මවුල 9ක් තියෙනවා 4යි 5යි 9යි. ඊළඟට දකුණු පැත්ත නැත්නම් පළ පැත්ත ගත්තොත් එහෙම 4ක් NO කියන්නේ වායු සහ 6ක් ජලය කියන්නේ වායු. නම් එතන වායු මවුල 10ක් තියෙනවා. ඒ කියන්නේ වායු මවුල 9ක් ප්‍රතික්‍රියා කරලා වායු මවුල 10ක් හැදිලා තියෙනවා. අන්න ඒවත් අපි දැන් මෙතෙන්දි මේ ගාන කියවන අතරේම ඔලුවට දාගන්න ඕන දේවල්. පහත සඳහන් කුමන වගන්තිය මෙම ප්‍රතික්‍රියාව සඳහා සත්‍ය වේද සත්‍ය ප්‍රකාශයක් තමයි අහලා තියෙන්නේ. අංක 1 බලන්න ඉහළ පීඩන සහ ඉහළ උෂ්ණත්ව වැඩිම සමතුලිත NO ගෑස් ප්‍රමාණය ලබා දේ. අපි මේ උත්තර පහ මෙතන මේ අපි පේපරයක් කරනකොට ගිහිල්ලා එක්සෑම් එකේදී අපි මේ වගේ මේ ගොඩාක් වෙලා ගන්න බෑ. නමුත් අපි විග්‍රහයන්නේ කරන්නේ විග්‍රහය කරන තුලදී මම පොඩි විග්‍රහයට යම් කාලයක් ගන්න ඕනේ. මේ කියන්නේ මේ අර පේපර් එක කරන මේ කාලය තුලදී ඉක්මනට කරන්න මේ විදිහ කියලා දෙනව නෙමෙයි. මම මෙතෙන්දී පොඩි විග්‍රහය කියන්නේ පාඩම් මතක් කර ගැනීමකුත් සමග තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. හැබැයි ඔයා හරියට විග්‍රහය කරගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ පේපර් එකේ ප්‍රශ්නේ විනාඩි දෙකක් තුල ඊට වඩා අඩු කාලයකදී උනත් කරගන්න පුළුවන් ඈ. හරි දැන් බලන්න ඉහළ පීඩන හා ඉහළ උෂ්ණත්ව. එතකොට ලේචර්ලියට අනුව ඉහළ පීඩනයක් යෙදුවොත් එහෙම මොකද වෙන්නේ? ඒ ඉහළ පීඩනය නැවත අඩු පීඩනයක් කරා ගමන් කරවන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉහළ පීඩනයක් භාවිතා කළා කියලා කියන්නකෝ. එතකොට ඉහළ පීඩනයක් අපි භාවිතා කළොත් එහෙම පීඩනයේ වැඩිවීම කියන ඒ සංරෝධය මගහරවා ගන්න පීඩනය අඩු කරගන්න බලනවා. එතකොට පීඩනය අඩු කරගන්න නම් අනිවාර්යයෙන් මතක තියාගන්න වායු මවුල ගාන අඩු පැත්තකට ගමන් කරන්න ඕනේ. කියන්නේ වායු මවුල ගාන අඩු පැත්තට මේ සමතුලිතතා ලක්ෂ්‍ය නැඹුරු වෙන්න ඕනේ. ගමන් කරන්න ඕනේ. හරිද? අපිට විතැන් වෙන්න ඕනේ. හරිද? එතකොට ඉහළ පීඩනයක් නම් භාවිතා කරන්නේ ඒ වැඩි පීඩනය අඩු කරගන්න පද්ධතිය උත්සාහ කරනවා. එතකොට වායු මවුල ගාන අඩු පැත්තකට යනවා කියලා කියන්නේ අපි දන්නවා ප්‍රතික්‍රියාවක ඉඳන් ඵල පැත්තට ගියොත් වායු මවුල 9ක් වායු මවුල 10ක් බවට පත් වෙනවා. හැබැයි ඵල පැත්තේ ඉඳන් ගියොත් ප්‍රතික්‍රියාවක පැත්තට මොකද වෙන්නේ? වායු මවුල 10 කියන එක වායු මවුල 9 දක්වා අඩු කරගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඉහළ පීඩනයක් භාවිතා කරනවා නම් ඒ ඉහළ පීඩනය නැත්නම් ඒ අර පීඩනයේ වැඩිවීමෙන් ඇති වෙන සංරෝධය මගහරවා ගන්න අනිවාර්යයෙන් මේ පද්ධතිය මේ සමතුලිතතාවය වම් පැත්තට ගමන් කරනවා නැත්නම් වායු මවුල ගාන වායු අණු ගාන අඩු පැත්තට ගමන් කරන්න ඕනේ. එහෙනම් එතෙන්දී NO සහ ජල වාෂ්ප ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා සහ O2 සෑදෙන ආකාරයට ආපස්සට ගමන් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? NO ප්‍රමාණය වැඩි වෙන්න NO ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මෙතෙන්දී NO ප්‍රමාණය අඩු වෙනවා ඉහළ පීඩනයක් භාවිතා කළොත්. මොකද ඉහළ පීඩනයක් භාවිතා කළා කියලා කියන්නේ මම නැවත කියනවා ඒ වැඩි පීඩනය අඩු කරගන්න පද්ධතිය වායු මවුල ගාන අඩු පැත්තකට ගමන් කරනවා. වෙනවා සමතුලිතතා ලක්ෂ්‍ය වායු මවුල ගාන අඩු පැත්තට නැඹුරු වෙනවා විතැන් වෙනවා. ඒතකොට වායු මවුල ගාන අඩු වෙන්නේ ආපසු ප්‍රතික්‍රියා පැත්තට ගියොත්. එතකොට මොකද වෙන්නේ? NO සහ ජල වාෂ්ප ප්‍රතික්‍රියා කළා ඇමෝනියා සහ O2 සෑදීමක් වෙනවා. එතකොට NO වල ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. අපි අපෙන් අහන්නේ ඉහළම NO කතාවක් නහන්නේ. තුමි දහනවා ඉහළම නැත්නම් වැඩිම සමතුලිත NO ගෑස් ප්‍රමාණය ලබා දෙයි කියලා. අන්තිමට වැඩිම සමතුලිත NO ගෑස් කියලා ඉහළම කියලා කියන්න බෑ. මොකද පීඩනය වැඩි වූ සනින්ම මේ පද්ධතිය වමට ගමන් කිරීමක් කරනවා. ඒ නිසා මම උෂ්ණත්වය ගැන බලන්න යන්නෙත් නෑ. මොකද ඉහළ පීඩනය කියලා කියන අනිවාර්යයෙන්ම NO වැඩිම වෙන්න බෑ. නැත්නම් ඉහළම වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක
පහළ පීඩන හා ඉහළ උෂ්ණත්ව වැඩිම සමතුලිත NO ගෑස් ප්‍රමාණය ලබා දේ. පහළ පීඩනයක් නම් උන්නට කලින් කතාවත් තේරුම් ගන්න පහළ පීඩනයක් නම් ඒ අඩු වූ පීඩනය වැඩි කරගන්න උත්සාහ කරනවා. එතකොට වායු මවුල ගාන වායු අණු ගාන වැඩි පැත්තට ගමන් කරනවා කියන අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියකින් ඉඳන් ඵල පැත්තට ගමන් කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම NO වැඩි වෙනවා. එතෙන්දී NO වැඩි වීමට පහළ පීඩනය හරි. ඉහළ උෂ්ණත්වය කියලා ගන්නකො. උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ අපි දන්නවා දැන් තාප ප්‍රමාණය වැඩි. උෂ්ණත්වය වැඩි කිරීමක් කියලා කියන්නේ එතෙන්දී අපි තීරුම් ගන්න ඕන දේ තමයි එතෙන්දී තාප ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. තාප ප්‍රමාණය වැඩි වෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. එතකොට ඉහළ උෂ්ණත්වයක් කියලා කියන්නේ ඉහළ තාප ප්‍රමාණයක් නම් ඒ වැඩි වූ තාපය අඩු කරගන්න උත්සාහ කරනවා පද්ධතිය. වැඩි වූ තාපය අඩු කරගන්න නම් මොකද කරන්න ඕනේ? තාපය උරා ගන්න ඕනේ. තාපය උරා ගන්න නම් මොකද කරන්න ඕනේ? මතක තියාගන්න තාප අවශෝෂක පැත්තට ප්‍රතික්‍රියාව ගමන් කරන්න ඕනේ. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි නම් අපි දන්නවා ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. එහෙනම් උෂ්ණත්වයේ ඉහළ නැංවීමක් කළොත්, ඒ කියන්නේ තාප ප්‍රමාණය වැඩි කිරීමක් කළොත් මොකද වෙන්නේ? වැඩි වූ තාපය අඩු කරගන්න තාප අවශෝෂක දිශාවට නැඹුරු වෙනවා. ඒ කියන්නේ ආපසු දිශාවට නැඹුරු වෙන්න ගන්නවා. ආපසු දිශාවට ආවයි කියලා කියන්නේ NO උදේනි ප්‍රමාණය අඩු වෙනවා. මොකද NO ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි ආපසු ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම එතෙන්දී NO අඩු වෙන්න වෙනවා. ඒතකොට NO අඩු වෙනවා නම් වැඩිම සමතුලිත NO කියලා කියන්න බෑ. එහෙනම් ඉහළ උෂ්ණත්වය හරියන්නේ නැහැ. නම් දෙවැනි එකත් වැරදි. 3 ඉහළ පීඩන තිබ්බයි කියන්නේ කොහොමත් ගන්න බෑ. මම කලින් විග්‍රහයේ ඒක සාකච්ඡා කළා. පහළ පීඩන ඔන්න හරි. පහළ උෂ්ණත්වය අඩුයි කියලා කියන්නේ තාපය අඩුයි. ඒතකොට තාපය අඩු වුණාට පස්සේ තාපය අඩු කළාට පස්සේ මොකද වෙන්නේ? ඒ අඩු වූ තාපය නිසා ඇතිවන සංරෝධය මගහරවා ගන්න වැඩි තාපයක් නිෂ්පාදනය කරගන්න නැත්නම් ඒ අඩු තාපය නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා පද්ධතිය. ඒතකොට තාප දායක දිශාවට ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්න ගන්නවා. ඒ කියන්නේ තාපය අඩු නම් තාපය අඩු කළොත් ඒ අඩු තාපයේ කියන සංරෝධය මගහරවා ගන්න තාපදායක දිශාවට ප්‍රතික්‍රියාව නැඹුරු වෙලා වැඩියෙන් තාපය නිෂ්පාදනය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පහළ උෂ්ණත්වයක් නැත්නම් අපි කියන අඩු උෂ්ණත්වයක් භාවිතා කළොත් තාපය අඩු වීම නිසා තාපදායක ඉදිරි දිශාවට මේ ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා කියන්නේ ඉදිරියට නැඹුරු වෙනවා. මොකද ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඉදිරියට යන්න මොකද වෙන්නේ? NO වල ප්‍රමාණය වැඩි වෙන්න ගන්න නම් පහළ උෂ්ණත්වයත් වැඩිම සමතුලිත NO ප්‍රමාණය ලබා දෙය කියන ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. පහත් කියවමු. පීඩනය සහ උෂ්ණත්වය වෙනස් වීම සමතුලිත NO ප්‍රමාණය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. නෑ පැහැදිලි බලපෑමක් තියෙනවා ලේ කැටලිය සංකල්පයට අනුව. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නයට උත්තරය වෙන්න ඕනේ උත්තරාංක 4 පහළ පීඩනයක් වගේම පහළ උෂ්ණත්වයක් අපිට ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු කරලා නැත්නම් ඵල පැත්තට නැඹුරු කරලා වැඩි NO ප්‍රමාණයක් ලබා ගන්න ආකාරයට මේ පද්ධතිය සකස් කරන්න පුළුවන්. එහෙනම් අපි එකට උත්තරේ මාක් කරගමු. දැන් ප්‍රශ්නාංක එකට උත්තරේ මාක් කරගමු. උත්තරාංක 4 කියලා. හරි. අපි දැන් බලමු ප්‍රශ්නාංකය 2. බලන්න දෙවෙනි ප්‍රශ්නය. පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න. H2 gas, I2 gas දෙකක් HI gas. ඉතා ජනප්‍රිය සහ අපි පන්තියේ වුණත් ගොඩක් සාකච්ඡා කරන ප්‍රතික්‍රියාවක්. සෙල්සියස් 600 දී KC අගය අපිට ලබා දෙනවා 56 කියලා KC අගය. H2 gas, I2 gas, HI gas සමමෞලික ප්‍රමාණයන් සමමෞලික කියන්නේ සමාන මෞල ප්‍රමාණයන් පෙරදී රේචනය කරන ලද 2 dm ඝනයක දෘඩ සංවෘත බඳුනක් තියෙනවා. එහෙනම් අපි කලින් කතා කරපු ආකාරයටම දෘඩ සංවෘත බඳුනක් තමයි තියෙන්නේ. පරිමාව 2 dm ඝනයක් වෙනවා. කාමර උෂ්ණත්වයේදී ඇතුළු කර උෂ්ණත්වය 600ක් දක්වා වැඩි කරන ලදී පද්ධතිය සමතුලිතතාවයට එළඹීමේදී එළඹෙනකොට පහත සඳහන් කුමක් සිදු වේද? QC කියලා අදහස් කරලා තියෙන ප්‍රතික්‍රියා ලබ්ධිය නැත්නම් ප්‍රතික්‍රියා සංගුණකය කියලා තියෙනවා. ඒක මවුල සංඛ්‍යාව කියලා කියන්නේ සමාන මවුල සංඛ්‍යාවක් ගත්තයි කියලා තමයි කියන්නේ. භාජනයේ පරිමාව 2 dm ඝනයක් කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට අපි මේකෙදී QC ගැන ප්‍රකාශනයක් ලියුවොත් ඔයගොල්ලෝ දන්නවා QC ලියන්නේ KC ප්‍රකාශනෙම තමයි. නමුත් අපි QC වලදී සාන්ද්‍රණ වශයෙන් ආදේශ කරන්නේ යම් මොහොතකදී නැත්නම් ලබා දුන්න කාලයේදී අදාළ සාන්ද්‍රණ කියන්නේ අපි ආදේශ කරනවා. හැබැයි KC වලට අපි ආදේශ කරන්නේ සමතුලිතතාවයට උදා වුණාට පස්සේ සාන්ද්‍රණ අගයන්. හැබැයි QC වලදී අපි ආදේශ කරන්නේ යම් කිසි මොහොතකදී අදාළ ලබා දී ඇති සාන්ද්‍රණ අගයන් තමයි අපි ආදේශ කරන්නේ. එතෙන්දී ඒ සාන්ද්‍රණ සමතුලිතතාවයේදී සාන්ද්‍රණ වෙන්නත් පුළුවන්. සමතුලිතතාවයට එන්න කලින් හෝ ආවට පස්සේ සාන්ද්‍රණයන් වෙන්නත් පුළුවන්. කියන්නේ QC ට අපි ආදේශ කරන්නේ යම් මොහොතකදී සාන්ද්‍රණ. නමුත් KC ට අපි ආදේශ කරන්න ඕනේ අදාළ සමතුලිතතාවයට ආවට පස්සේ අදාළ සාන්ද්‍රණ අගයන් තමයි ආදේශ කරන්න ඕනේ. අපි දැන්ටමත් ඒවා ක්ලාස් එකේ සාකච්ඡා කරලා තියෙනවා.
හරිද? ඒක QC ප්‍රකාශනයේ ලිව්වොත් අපි දන්න මෙතෙන්දී HI තියෙනවා. ඔයගොල්ලෝ ගෑස් කියන්නේ භෞතික අවස්ථා දාගන්නේ. ඒකේ වර්ගය බෙදීම අපිට ළඟ තියෙනවා H2 සාන්ද්‍රණයේ තියෙන්න ඕන, ඊළඟට I2 සාන්ද්‍රණයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේකදී යම්කිසි T කාලයක් කියලා දාන්න. ඒ කියන්නේ අදාළ T කාලයේදී යම්කිසි කාලයකදී. හරිද? ඒක සමතුලිතතාවයට ආවට පස්සේ වෙන්නත් පුළුවන්, ඊට කලින් හෝ ඊට පස්සේ වෙන්නත් පුළුවන් ඈ. හරිද? හරි. එතකොට QC ට දැන් අපි දානකොට HI ඊළඟට I2 ඊළඟට H2 වගේ අයගේ සම මෞලික ප්‍රමාණයක්, සමාන මෞල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. අපිට මෙහෙම කරමු වැඩක්. මම නැවත ලියනවා QC කියලා. අපි හිතමුකෝ යම්කිසි අගයක් කියලා. අනේ මෞලාගය අපි කොහොම n කියලා ගන්නකො n ඊට පස්සේ මේ තමයි බෙදීම 2. හරිද? මේකේ මම ගන්නවා වර්ගය. ඒ කියන්නේ HI මම ගන්නවා තියෙන මෞල ගාන n කියලා. පරිමාව දෙකෙන් බෙදුවා. ගත්ත වර්ගය බෙදීම ඊළඟට n බෙදීම 2 වැඩි කිරීම අපි කෙලින්ම ගන්නවා n බෙදීම 2. හරිද? එතකොට එතෙන්දී H2 ගත්තෙත් n මෞල ගානක් කියලා, I2 ගත්තෙත් n මෞල ගානක් කියලාම තමයි ගත්තේ. ඒක QC අගේ අපි දැන් මෙහින් බැලුවට පස්සේ ඉතා පැහැදිලිව පේනවා. හරිද? මේ යට තියෙන්නේත් n බෙදීම 2 වර්ගයමයි, උඩ තියෙන්නේත් n බෙදීම 2 වර්ගයමයි කියලා කැපෙනවනේ. දැන් මම මෙච්චර පෙන්නන්නේ මේ බැරිම කෙනෙක් හිටියොත් පවා තේරුම් ගන්න. එතකොට QC අගය සමාන වෙනවා එකකට. හරිද? එතකොට QC එක එකයි. තේරුම් ගන්න. දැන් මම ලියාගන්නේ අවශ්‍යව ලියාගන්න. එතකොට QC අපි කලේ ප්‍රකාශනය ලිව්වා සමමෞලික කියලා හින්දා අපි n කියලා භාවිතා කළා. ඕන්න කෙනෙක්ට මෞලය කියලා අරන් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් එහෙම ගන්න. අපි සාමාන්‍යයෙන් යම්කිසි පදයක් ගමු n නැත්නම් x කියලා ගන්නකො. x හරි p හරි මොකක් කරකුරක් දාගන්න. මම ගත්ත n කියලා. පරිමාව දෙකක් හින්දා දෙකෙන් බෙදුවා. HI වර්ගයේ හින්දා වර්ග කිරීමක් කළා. සාන්ද්‍රණීය වර්ගය ගත්තා. ඉතින් යට තියෙන්නේත් n බෙදීම 2 වර්ගයම තමයි. එතකොට කැපෙලා ගියාම QC අගය එකකට සමාන වුණා. දැන් එතකොට QC 1යි KC 50යි. එහෙනම් දත්තේ තමයි QC කියන එක කුඩා වෙලා තියෙනවා KC ට වඩා. මෙන්න මේක දැන් මුලින්ම හොයාගන්න ඕනේ. එතකොට QC කුඩායි KC නම් මොකද වෙන්නේ? පන්ති අපි ඉගෙනුවා QC KC සමාන කරගන්න නම් මේ පද්ධතිය නැත්නම් මේ ප්‍රතික්‍රියාව ඉදිරියට ගමන් කරනවා. ඒ කියන්නේ H2 සහ I2 ප්‍රතික්‍රියා කරමින් HI සාදමින් තමයි අදාළ සමතුලිතතාවය කරා මේගොල්ලෝ ළඟා වෙන්න යන්නේ. එතකොට තේරුම් ගන්න ඕන දේවල් ඔන්නොච්චරයි. එහෙනම් QC කුඩායි KC කියලා දැක්ක සැනින්ම QC විශාල අගයේ තියෙන්න බෑනේ. 1යින් වෙනවා 2යින් වෙනවා. ඉතුරු වෙන්නේ 3යි 4යි 5යි. ඒ තුනේම QC කුඩායි KC වෙලා තියෙනවා. අපි තුන උත්තරේ බැලුවොත් එහෙම වැඩිපුර H2 සහ I2 සෑදෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මොකද මේක ඉදිරියට ගමන් කරන හින්දා අනිවාර්යයෙන්ම තුන උත්තරේ වෙන්නත් බෑ. මම මෙහෙන් කපන්නම්කෝ තුන උත්තරේ වෙන්නත් බෑ. ඊට පස්සේ 4 QC කුඩායි KC බැවින් අඩුවෙන් HI සෑදේ. එහෙම වෙන්නත් බෑ. මොකද අඩුවෙන් නෙමෙයි HI වැඩිපුර හැදෙන්න ඉදිරියට ගමන් කරන්න ඕනේ. QC කුඩායි KC බැවින් වැඩිපුර HI සෑදේ. ඒක හරි. උත්තරේ වෙන්නේ අංක 5. හරියටම සිද්ධාන්ත ඉගෙනගෙන තිබුණොත් පේපර් එක අහන්නෙත් මේ 20/24 පේපර් එක. හරි. ඉතින් මේවා අහලා තියෙන්නෙත් හරියටම ඒ ගණන් දෙීම තමයි. තේරුම් අරගෙන ඉක්මනට ගාන කරන්න තේරුම් ගන්න ඕනේ. සිද්ධාන්ත පුළුවන් නම් මම විශ්වාස කරන දෙයක් තමයි ගණන් ඉක්මනට ප්‍රශ්න ඉක්මනට පුරු දාන්න පුළුවන් කියන දේ. එහෙනම් අපි කතා කරන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 5 ඉදිරියට ගමන් කරනවා වැඩිපුර HI සෑදීමක් වෙනවා. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය කොහොමද කරන්න කියලා. හරි අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නය 2023 පේපර් එකේ ආපු එකක්. ඒතකොට H2 gas, I2 gas දෙකක් HI gas කියන අපි අර කලින් කතා කරපු මේ ප්‍රතික්‍රියාවමයි තියෙන ජනප්‍රිය ප්‍රතික්‍රියාවක් මම කලින් කිව්වෙත් ඒකයි. නියත උෂ්ණත්වය පවත්වාගෙන තියෙනවා. සංවෘත දෘಢ බඳුනක් තියෙන්නේ සමතුලිතතාවයේ ප්‍රතික්‍රියාව තියෙනවා කියලා කියනවා. I2 යම් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. බලන්න I2 gas යම් ප්‍රමාණයක් බඳුන තුළට එකතු කළ විගස අහන්න එකතු කළ සැනින් ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය සිදුවන වෙනස නිවැරදිව පැහැදිලි කරන්නේ. I2 gas ප්‍රමාණයක් දාපු ගමන්ම I2 gas වල සාන්ද්‍රණය වැඩි වෙලා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න ගන්නවා එකතු කළ විගස. හැබැයි ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්න විදිහක් නැහැ එකතු කළ විගස. මොකද එකතු කළ විගස HI සෑදෙන්නේ නැහනේ. HI සෑදෙන්න නම් I2 ටික H2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ක්‍රමයෙන් HI සෑදීමක් වෙන්න ඕනේ. ඒකින්ද එකතු කළ විගසනේ යහන්නේ විගස. එතකොට උත්තරය වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මොකද I2 කියන එක කෙනා ප්‍රතික්‍රියකයක් හින්දා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එකතු කළ විගස. හැබැයි කාලය ගත වෙද්දි මොකද වෙන්නේ? H2 සහ I2 ප්‍රතික්‍රියා කරලා HI සෑදෙනකොට HI සාන්ද්‍රණය වැඩි වෙනකොට ආපසු ප්‍රතික්‍රියාවේ වේගයත් ක්‍රමයෙන් වැඩි වෙන්න ගන්නවා. අහන්නේ එකතු කළ විගස. එකතු කළ විගස කියලා කිව්වහම අපිට අනිවාර්යෙන් උත්තරේ ගන්න වෙන්නේ අංක 4. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ එකතු කළ විගස. හොඳයි. හරි. එතකොට
ඒකට අපිට පැහැදිලි උත්තරයක් තියෙනවා. උත්තර අංක 4. දැන් එක ගත්තොත් ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා අඩු වේ කියලා කියන්න බෑ. දෙකේම වැඩි වේ කියලා කියන්නත් බෑ. මොකද HI සෑදෙන්නේ නැතුව අපිට ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේ වැඩි වේ කියලා කියන්න බෑ. හරිද? ඊළඟ තමයි I2 දාපු හින්දා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ කියලා කියන්නත් බෑ. කියන්නේ දෙක උත්තර කොහොමවත් ගන්න බෑ. ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වෙනස් නොවේ කියලා කියන්න බෑ. ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය එකතු කළ විගස වැඩි වෙන්න ගන්නවා. මොකද I2 ප්‍රතික්‍රියකයන් නිසා. හරිද? පහ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ කියලා කියන්න බෑනේ. මොකද දාන්නේ I2 නේ. නිසා ඒ උත්තරේ ගන්නත් බෑ. පැහැදිලි උත්තරේ වෙන්නේ අංක 4. හරි. එතකොට අපිට දැන් ප්‍රශ්න තුනක් කරලා තිනවා. ඒ තුනම හරියටම හිංසරේ කියවලා හරියට තේරුම් අරගෙන ලියන්න ගියොත් තරම්ම අපහසු වෙන්න. ඉලක්කම් වලට වඩා ඒ කියන්නේ ගණිතයට වඩා නිකන් අර සිද්ධාන්ත ගොඩක් දුරට බලන්න හිතලා බලන්න මේ ඔයගොල්ලන්ගේ දැනුම බලලා තියෙන බව පොඩ්ඩක් මෙවෙන් වාට තේරෙන්න ඕනේ. ගණනුත් වෙනවා. එන්නේ නැත්තේ නෙමෙයි. නමුත් අර ටිකක් අර සිද්ධාන්ත ගැන හරිම දැනුම කොහොමද කියන දේ ගොඩක් වෙලාවට චෙක් කරලා තිනවා බහුවර්ණවල. අපි කොහොම රචනායකගේ අනිවාර්යයෙන්ම ඉතින් ගණක් එනවනේ ඉතින් ගාන කොහොමවත් රචනායකයේ ස්ට්‍රක්චර් එක කියනවා. මොකද ගණන් මේ කරන්න ඕනේ නැහැ කියනවා නෙමෙයි. ගණන් ටික අනිවාර්යයි. මම පන්තියේ වැඩියෙන්ම කරන එක ගණන්. හරිද? ඒවට සිද්ධාන්ත ගැනත් හරිම අවබෝධය බලලා තිනවා මේ පේපර්ස් වල. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. හරි. අපි 2023 තවත් බහුවර්ණයක් බලමු. එතන කියනවා පහත දී ඇති ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව සලකන්න කියලා කියනවා. ඒ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය K අගය කියලා අපිට ලබා දෙනවා. ඒ K අගය අපි ඊට පස්සේ දැන් හොයාගන්න යන්නේ. මෙම සමතුලිතතාවයේ පහත යාන්ත්‍රණය හරහා ළඟාවේ K1 කියලා ප්‍රතික්‍රියාවකුයි K2 ප්‍රතික්‍රියාවකුයි ලබා දෙනවා. එතෙන්දී K1 වල 10 6 තමා තියෙන්නේ. එතකොට K2 වල 10 තුන්වෙනි බලය තමයි තියෙන්නේ. එතකොට K1 ප්‍රතික්‍රියාව ගත්තාම ටිකක් වමට බර ටිකක් කියන්නේ සැලකිය යුතු වශයෙන් වමට බර ප්‍රතික්‍රියාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියක පැත්තට බරයි. ඒ කියන්නේ ඵල සාන්ද්‍රණය ගොඩක් අඩුයි. හැබැයි K2 ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම 10 3 බලය කියලා කියන්නේ ඵල සාන්ද්‍රණය සාපේක්ෂව ඉහළ වෙනවා ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට සාපේක්ෂව. ඒවත් දැනගෙන පොඩ්ඩක් තියාගන්න. අපි කතා කළා කොහොමද K අගයක් දිහා බලලා අදාළ නැඹුරුව කියන්නේ කියලා. ඒ කියන්නේ ඵල පැත්තටද ප්‍රතික්‍රිය පැත්තටද නැත්නම් ප්‍රතික්‍රියක හා ඵල යම් යම් ඒ කියන්නේ යම් සැලකිය යුතු සාන්ද්‍රණයෙන් දෙන්නම ඉන්නවද කියලා හරි හොයාගන්න අපි ක්‍රමයක් ඉගෙනනවා. ගිහිල්ලා බලන්න. පොඩ්ඩක් මතක් කළොත් අපි යම්කිසි K අගයක් 10 ඍණ 3ට වඩා ගොඩක් අඩුයි කියලා කියන්නේ ඵල සාන්ද්‍රණයට සාපේක්ෂව ප්‍රතික්‍රියක සාන්ද්‍රණය සාපේක්ෂව ඉහළයි. ඒ කියන්නේ ප්‍රතික්‍රිය පැත්තට අදාළ නැඹුරුතාවය වැඩි. හැබැයි යම්කිසි K අගයක් 10 3 හෝ ඊට වඩා වැඩි අගයක් නම් ඵල සාන්ද්‍රණය ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට සාපේක්ෂව ඉතා ඉහළයි. ඒ කියන්නේ ඵල පැත්තට නැත්නම් දකුණු පැත්තට ප්‍රතික්‍රියාව නැඹුරුයි කියලා සාකච්ඡා කළා. හැබැයි 10 3 සහ 10 3 අතර නම් K අගය නැත්නම් KC අගය තියෙන්නේ. ඒ අතර තියෙනවා නම් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වගේම ඵල සාන්ද්‍රණය සැලකිය යුතු මට්ටමකින් තියෙනවා කියලා සාකච්ඡා කළා. එතකොට ඒව ගැන අවබෝධයක් තියාගන්න. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ සමස්ත සමතුලිතතාවයේ සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. සමස්තයක් තමයි අහලා තියෙන්නේ. ඉතින් සමස්තයක් අහනවා නම් අපි මේ K1 ප්‍රතික්‍රියාව සහ K2 ප්‍රතික්‍රියාව සම්බන්ධ කරගෙන අර K කියන අවසන් ප්‍රතික්‍රියාවට අදාළ නියතයේ අගය අපි හොයාගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ K අගය දිහා බලලා ඵල පැත්තටද නැත්නම් ප්‍රතික්‍රියා පැත්තටද වඩා නැඹුරු වෙන්න කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේන්න ඕනේ මෙතෙන්දී FEF2 කොහොමද තියෙන්නේ වම් පැත්තේ. එතකොට K1 ප්‍රතික්‍රියාවෙත් FEF2 වම් පැත්තේම තමයි තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකක් HF පෙන්නුම් කරනවා මෙන්න මෙතන බලන්න. දෙකක් HF තිබුණාට මෙතන තියෙන්නේ HF එකයි. මේ K2 වල තියෙන්නේ බලන්න K2 වල මෙතන බලන්න තියෙන්නේ HF එකයි. ඒකින්ද අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ දෙවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කිරීමක් කරනවා. හරි? දෙවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කිරීමක් කළාට පස්සේ මම K2 ගෙන පොඩ්ඩක් අයින් කරලා මම දාගන්න අලුත් නියතයක් K3 කියලා. එතකොට K3 වෙන්න ඕනේ එක වැඩි කිරීම 10 3 වර්ගය. මොකද දෙකෙන් ගුණ කිරීමක් කියලා කියන්නේ 9ගේ වර්ග වෙන්න ඕනේ. ඒ කියන්නේ සමානයි එක වැඩි කිරීම 10 6ක් වෙනවා නියතේ. මේ තමයි K3 නැත්තම් දෙකෙන් ගුණ කළාට පස්සේ යගේ. ඊට පස්සේ ඔයාලට පේන්න ඕනේ ඔය ප්‍රතික්‍රියා දෙක එකතු කරලා මම බලන්න. ඔන්න බලන්න. මම දැන් ඔය ප්‍රතික්‍රියා දෙක එකතු කරන්නයි යන්නේ. හරිද? ප්‍රතික්‍රියා දෙක එකතු කිරීමක් කළාම වෙන්නේ මොකද්ද? දෙපැත්තේ ඉන්න සමානයි කැපෙන්න ඕනේ. ඒතර මේ පැත්තේ ඉන්නවා දෙකක් F-. මේ පැත්තෙත් ඉන්නවා දෙකක් F-. කැපිලා ගියාට පස්සේ අවසන් වශයෙන් ඉතුරු වෙනවා. හොඳින් බලන්න Fe F2 ඉතුරු වෙනවා. ධන දෙකක් H+ ඉතුරු වෙනවා වම් පැත්තේ ප්‍රත්‍යාවර්ත ඊතලය. දකුණු පැත්තේ ඉතුරු වෙනවා ෆෙරස්. හරි. තව ඉතුරු වෙනවා දෙකක් HF. දැන් බලන්න අර K කියන නියතයේ සහිත ප්‍රතික්‍රියාව අපිට අවිල්ලා තියෙනවා. එහෙනම් අපි කලේ මොකද්ද? K1 ප්‍රතික්‍රියාවට එකතු කළා K3
කියලා අපි හදාගත්ත ප්‍රතික්‍රියාව. ඒක සමතුලිත ප්‍රතික්‍රියා දෙක එකතු කරනවා කියලා කියන්නේ අදාළ නියත ගුණ වෙන්න ඕනේ නම් k කියන එක සමාන වෙනවා k1 වැඩි කිරීම k3 ලියාගන්න. එහෙනම් k කියන එක නා අපි හෙව්වොත් k1 අගය එක වැඩි කිරීම නේ. බලන්න එක වැඩි කිරීමද නෑ දෙක වැඩි කිරීම. දෙක වැඩි කිරීම 10 ඍණ 6ක්. නම් ලියන්න k1 අගය දෙක වැඩි කිරීම හොඳින් බලන්න ලියන්න 10 6ක් වෙනකොට ඒක ಗುಣ කරන්න ඕනේ k3. k3 අපි හොයාගත්තා අලුත් අගය එක වැඩි කිරීම 10 6යි. දැන් එක වැඩි කිරීම 10 ඍණ තියෙනවා දෙක වැඩි කිරීම 10 ඍණ 6 තියෙනවා ඊළඟට අනිත් පැත්තෙන් තියෙනවා එක වැඩි කිරීම 10 6ක්. ඒතර 10 ඍණ 6ට 10 6 කැපුණට පස්සේ k අගය වෙනවා දෙකක්. දැන් k අගය දෙකයි. උන් අපි දැන් k අගය හොයාගෙන ඉවරයි. හරිද? දැන් ඔන්න k අගය දෙකක් කියලා අපි හොයාගත්ත හින්දා දැන් අපිට පුළුවන් අර උත්තර පහ බලන්න. හරිද? ඒ කියන්නේ 9 අර අපි 9 k අගය කියලා 9 කියන්න බෑ. ඒ කියන්නේ k අගය. ඒ කියන්නේ ඔය k1 සහ k2 ප්‍රතික්‍රියා එක්ක හොගලට පස්සේ ලැබෙන අවසාන ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියත අගය තමයි මේ k කියලා කියන්නේ. ඒක දෙකයි කියලා අපි දැන් අරගෙන තියෙනවා. එතකොට දැන් k2 විශාල එක බැවින් ඒ කතාව වැඩක් නෑ. මොකද සමස්තයද k2 වැඩක් නෑ. k තමයි යෝනේ. ඒතකොට k1 කතාව වැඩක් නෑ. 3 k විශාල බැවින් එකට වඩා. ඒක හරි. දෙකයි උත්තරේ. සමතුලිත ලක්ෂ්‍ය ඵල වෙතට සමීප වී ඇත. සාමාන්‍යයෙන් ඉතින් එකට වඩා විශාලයි කියලා කියන්නේ මෙහෙමයි ඉතින් දැන් ඔක ඇත්තම ගත්තාම සාමාන්‍යයෙන් එකට වඩා විශාලයි කියලා කියන්නේ සැලකිය යුතු වශයෙන් ඵල පැත්තට සමීප බවක් තියෙනවා. කියන්නේ එකට වඩා විශාලයිනේ. ඒක ඍණාගයක් නෙමෙයිනේ. හරිද? ඊපස්සේ k කුඩායි 1 කියලා කියන්න බෑනේ. k එකට වඩා විශාල නිසා අපිට හතර උත්තර අයින් කරන්නත් පුළුවන්. පහ දී ඇති තොරතුරු මගින් සමතුලිත ලක්ෂ්‍ය නිර්ණය කරන්න බැරි කමක් නැහැ. k යගේ එකට වඩා විශාල හින්දා සැලකිය යුතු ලෙස ඵල වෙතට යම් සමීප වීමක් තියෙනවා. නමුත් අර 10 3 10 6 වගේ මේ ලොකු වගයන් නුනත් එකට වඩා වැඩි කියලා කියන්නේ k යගය. අපිට තියාගන්න ඵල වෙතට සමතුලිතතා ලක්ෂයේ නැඹුරුවක් තියෙනවා. මේක මගේ ටියුට් එකේ බලන්න මම මේ k යගේ එකත් එක්ක සංසන්දනය කළත් නෝට් එකක් දාලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ රුපසනහක් දාලා ඩයග්‍රෑම් එකක් දාලා තියෙනවා පිට පොතෙන් ගත්ත. ඒක ඉංග්‍රීසි පොතෙන් ගත්ත එකක් ඇත්තේ. පොඩ ඉංග්‍රීසි වලින් ඇත්තේ මහ දෙයක් නැහැ. පොඩි දෙයක් සඳහන් කරලා ඇති. හරිද? ඒ කියන්නේ එතන පොඩි රූපයක් මම දාලා ඇති මේ කියවගන්නේ බලා ගන්න කියලා. හරිද? ඉතින් ඒක පොඩ්ඩක් බලා ගන්න. එතනත් මේ සම්බන්ධයෙන් මේ නෝට් එකක් මම දාලා තියෙනවා. ඒ කියන්නේ 10 - 3 10 3 හා ඒ අතර පරාසය අපි සාකච්ඡා කළා. මොකද අපේ සම්පත් පොතේ පැහැදිලිව තියෙනවා. නමුත් මතක තියාගන්න එකට වඩා විශාලය කියන්නේ k යගේ. එතෙන්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේක සමතුලිතතා ලක්ෂ්‍ය ඵල පැත්තට සමීපයි. ඉතින් ඒවත් ඔයගොල්ලෝ මේ අතරේ චුට්ටක් බලා ගන්න. එහෙනම් ඒ ප්‍රශ්න උත්තරය වශයෙන් පිළිගන්න පුළුවන් උත්තරේ අංක 3. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි 2023 තවත් බහුවර්ණයක් තියෙනවා බලමු. නියත උෂ්ණත්වයකදී උෂ්ණත්වය නියතයි. පහත ප්‍රතික්‍රියාව සලකන්න PCl3 gas, Cl2 gas, PCl5 gas දෙනවා අපිට. Kc යගේ 6.5යි. රචනය කළ පරිමාව 1.0යි dm ඝනයක් වූ සංවෘත්ත දෘಢ බඳුනක් තුල PCl3 මවුල ගාන, Cl2 මවුල ගාන හා PCl5 මවුල ගාන ලබා දෙනවා. එතකොට මේ මවුල සංඛ්‍යා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සාන්ද්‍රණමයි. මොකද පරිමාව එකක් නිසා සමතුලිතතාවයේ කරා එළඹීමේදී බඳුනේ පීඩනය වෙනස් වන ආකාරය තමයි අපෙන් අහන්නේ. බලමු මුලින්ම QC ප්‍රකාශනයක් ලියා ගන්න. එතකොට QC කියලා කියන්නේ PCl5 සාන්ද්‍රණය බෙදීම. ඔයගොල්ලෝ ලියන්න පුරුදු වෙන්න. PCl3 බහුවර්ණද අපේ කාටවත් පේන්නේ නැහැ නේ. හරිද? Cl2 සාන්ද්‍රණය කියලා ලිව්වා. ආදේශ කළොත් එහෙම සාන්ද්‍රණය කියන්නේ මවුලගේම නිසා 2.5 තියෙනවා බෙදීම. දැන් මේ වගේ බහුවර්ණ වල මේ දාන්න යන්න ඕනේ නැහැ. මවුල DM එක නෙවල යන්න ඕනේ නැහැ. හොඳ පේන්නේ නැහැ නේ. හරිද? පහළ PCl3 1.5යි තියෙන්නේ, Cl2 තියෙන්නේ 1යි. ඒකට සුළු කිරීම කළොත් එහෙම 25 බෙදීම 15නේ. හරි. ඒක පහෙන් බෙදුවාම එන්නේ 5 බෙදීම 3යි. ඒකට 5 බෙදීම 3 කියලා තියෙන්නේ. හරිද? එතකොට 5 බෙදීම 3යි කියලා අපි ගත්තොත් සමානයි. එතකොට 1.0 ගත්තාම 6යි 7ක් වගේනේ. හරි. එතකොට මෙන්න මේ තමයි QC යගේ එන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම QC යගේ 1.6යි 7ක වගේ අගයක් තමයි තියෙන්නේ. හරිද? 1.6යි 7ක වගේ අගයක් තියෙනකොට KC යගේ 6.5 වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ QC කියන එක QC අගය කුඩා අගයක්නේ KCට වඩා. දැන් QC අඩුයි. QC අඩු නම් මොකද වෙන්නේ? අදාළ සමතුලිතතා ලක්ෂ්‍ය ගමන් කරන්න ඕනේ ඉස්සරහට. නැත්නම් දකුණට. එතකොට ඒ කියන්නේ QC ටික KC ට සමාන කරගන්නම් ඵල සාන්ද්‍රණය වැඩි කරගන්න ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඵල සාන්ද්‍රණය වැඩි වෙද්දි තමයි QC වැඩි වෙන්නේ. මොකද ඵල තියෙන්නේ
අපි ගන්නවා PCl5 නේ. PCl5 වැඩි වෙන්න මොකද වෙන්නේ? PCl5 වැඩි වෙන්න QC යගේ වැඩි වෙනවා. QC වැඩි වුණාම මොකද වෙන්නේ? KC ට QC සමා වුණාම සමතුලිතතාවය කරා උදා වෙනවා. ඒතකොට අනිවාර්යෙන් ඉදිරියට තමයි මේක යන්නේ. ඉදිරියට යනකොට මොකද වෙන්නේ? වායු අණු දෙකක් PCl3 සහ මෙන්න මේ Cl2 ප්‍රතික්‍රියා කරලා, ඒ කියන්නේ වායු මවුල දෙකක් නැත්නම් වායු අණු දෙකක් ප්‍රතික්‍රියා කරලා එක වායු අණුවයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට යනකොට මොකද වෙන්නේ? වායු මවුල ගාන අඩු වෙනවා. ඒක වායු මවුල ගාන අඩු වෙනවා කියන්නේ මොකද්ද? සමීකරණ අපි දන්නවා PV = nRT. දැන් PV = nRT. උෂ්ණත්වය නියතයි, R කොහොමත් නියතයි, Vත් නියතයි. සංවෘත දුඩනේ. දුඩයි කියන්නේ පරිමාණ වෙනස් වෙන්නෙත් නැහැ. එතකොට ඒ කියන්නේ P සමානුපාතිකයි N. දැන් ප්‍රතික්‍රියාව ඉස්සරහට ගියාම මොකද වෙන්නේ? මවුල ගාන අඩු වෙනවා. වායු මවුල ගාන අඩු වෙනවා. වායු මවුල ගාන අඩු වෙද්දි මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. එහෙනම් දැන් උත්තර පහ බලමු. QC කුඩා KC. ඒක නම් හරි. පීඩනය වැඩි වෙන්න පීඩනය අඩු වෙන්න ඕනේ. මේ කොහොමත් වැඩි QC විශාල වෙන්න බෑ. QC කුඩා KC පීඩනය අඩු වේ. ඒක හරි. අඩු වෙන්න ඕනේ. QC විශාල වෙන්න බෑ. QC සමාන වෙන්නෙත් නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 3. QC කුඩා KC අපි හොයාගත්තා. පීඩනය අඩු වෙනවා. මොකද ඉදිරියට යනකොට වායු අණු ගාන මවුල ගාන අඩු වෙන නිසා. එහෙනම් ඒකට උත්තරෙත් අංක 3 කියලා මාර්ක් කරගන්න. හරි. යමු ඊළඟ ප්‍රශ්න. හරි 2022 ප්‍රශ්නයක් තියෙන්නේ උෂ්ණත්වය 25යි සෙල්සියස් දී සිදුවන 3ක් ඔක්සිජන් ගෑස් දෙකක් ඕසෝන් ගෑස් KC යගේ දෙක වැඩි කිරීම 10^56ක් ඉතා කුඩා ගයක් ප්‍රතික්‍රියාව සලකන්න O2 ගෑස් 0.3 මවුල ඕසෝන් ගෑස් 0.05 මවුල 25 දී රේචනය කළ දෘඩ සංවෘත බඳුනක තියෙන්නේ පරිමාව එකඩියම් ගණයක් හින්දා ලේසි. මොකද මවුල සංඛ්‍යාව තමයි ඒ අයගේ සාන්ද්‍රණය වෙන්නේ. ඒක එකඩියම් ගණයක් කම හරිම ලේසි. මොකද කෙලින්ම මවුල ගානම අපිට සාන්ද්‍රණය කියලා මේ භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඇතුළු කර පද්ධතිය ඉහත සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. පහත සඳහන් කුමක් 25 දී මේ පද්ධතිය සමතුලිතතාවයට ළඟා වීම ඉතාමත් හොඳින් විස්තර කරයිද QC කියන්නේ ප්‍රතික්‍රියා ලබ්ධිය වේ. හරිද? සුපුරුදු ආකාරයටම ඉතින් QC ප්‍රකාශනය ලියමු. මුහුණ ලියන්න වෙන්නේ ඕසෝන් තියෙනවා ගෑස් එක. ඒකේ තියෙන්න ඕනේ වර්ගය බෙදීම O2 ඇවිල්ලා ප්‍රතික්‍රියකයක්. ඒක තියෙන යට ඒකේ තුන්වෙනි බලය. හරිද? ඊළඟට බලමු දැන් QC ට ඉලක්කම් ටික දාන්න. QC සමානයි මුලින්ම ඕසෝන් සාන්ද්‍රණය. ඕසෝන් මවුල ගාන කීයද? 0.005 තියෙන්නේ. හරිද? ඒකේ ගන්න ඕනේ වර්ගය. හරි බෙදීම ඊට පස්සේ තියෙන්න ඕනේ O2 ඇවිල්ලා 0.3යි 0.3 නම් ගන්න ඕනේ එයාගේ ඝනය. මොකද O2 තියෙන ඝනය. හරිද? එතකොට ඔන්න ඔය කියන ඉලක්කම් දෙක සුළු කිරීමකට ලක් කරලා QC යගේ හොයාගන්න ඕනේ. හරිද? එතකොට අපි මේක ඉතින් දල වශයෙන් ගත්තොත් 5 වැඩි කිරීම 10^3 තියෙන්නේ. ඒකේ තියෙන්න ඕනේ වර්ගය බෙදීම 3 වැඩි කිරීම 10^1 තියෙනවා කීයද ඝනය. හරි. දැන් සුළු කිරීමත් කරගෙන යමු. එතකොට ඔන්න QC තියෙනවා 5 වර්ගය ඇවිල්ලා 25යි. ඊළඟට තියෙනවා 10^3 වර්ගය කියන්නේ 10^6යි. බෙදීම 3 තුන්වෙනි බලය නේ කීයද? 3 3 9යි 9 3 27යි. 3 තුන්වෙනි බලය ඇවිල්ලා 27යිනේ 27 3 කිරීම ඍණ 1 තුන්වෙනි බලය කියලා කියන්නේ ඍණ 3යි. හරිද? එතකොට ඒ කියන්නේ 25 බෙදීම 27 බලයක් වශයෙන් ගත්තාම තියෙන්නේ 10^3යි. හරිද? දැන් මේක සුළු කර කර මහන්සි වෙන්න යන්න ඕනේ නැහැ. මොකද මේක තියෙන 10 - 3නේ තියෙන්නේ. මෙච්චර ඕනෙත් නැහැ මම. සාමාන්‍යයෙන් අර මැද හරිය දැක්කහම පේනවා මේක මේ KC යගේ ගත්තාම 10/50ක් එහෙම දීලා තියෙන ඉක්මනින් ගාන කරන්න. හරිද? මම මේ වාර සුළු කරලා පෙන්නන්නේ. දැන් මෙහෙම සුළු කිරීම වලට ඔයගොල්ලෝ එන්න ඕනේ. හරිද? ඉතින් මෙච්චර සුළු කරන්න අවශ්‍යත් නැහැ. QC ලිව්ව සනින්ම ආදේශ කළ සනින්ම දන්න එක දන්නවා ඍණ 50 යන කොහොමත් වෙන්නේ නැහැ කියලා. හරිද? කොහොම හරි අවසානයේ පේන දෙයක් තමයි KC යගේ කුඩයි. දැන් එහෙනම් පොඩ්ඩක් වෙනස් දෙයක් එනවා. QC විශාලයි. දැන් KC ට වඩා මෙන්න තර්කය. දැන් QC වැඩි. දැන් බලමු උත්තර පහ. QC කුඩා වෙන්න බෑ වැරදි. QC කුඩා වෙන්න බෑ දෙකත් වැරදි. QC සමාන වෙන්නත් බෑ. එක්ක 3 එක්ක 4 උත්තර තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔන්න QC විශාල නම් මොකද වෙන්න ඕනේ? QC KC ට සමාන වෙන්න නම් QC අඩු වෙන්න ඕනේ. QC අඩු කර ගන්න නම් මොකද වෙන්න ඕනේ? ඕසෝන් අඩු වෙන්න ඕනේ. ඕසෝන් අඩු වෙන නම් මොකද වෙන්න ඕනේ? ආපස්සට ප්‍රතික්‍රියාව නැත්නම් වම් පැත්තට නැඹුරු වෙන්න ඕනේ. එහෙනම් දැන් බලමු QC විශාලයි KC නිසා ඕසෝන් ප්‍රමාණය අඩු වී සමතුලිතතාවයේ ළඟා වේ. අන්න උත්තරය. හතරක් නිකන් කියලා දාමු. QC විශාලයි KC නිසා ඕසෝන් ප්‍රමාණය වැඩි වී නැහැ. ඕසෝන් අනිවාර්යයෙන්ම අඩු වෙලා වම් පැත්තට එන්න ඕනේ. එහෙනම්
උත්තරේ වෙන්න ඕනේ අංක 3. මම නැවත කියනවා සුළු කර කර ඉන්න එපා. QC ට ආදේශ කළා පොඩ්ඩක් බලවලට වෙන් කරගත්ත සැනින්ම උලන්ට තේරෙන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම කේසිට වඩා විශාල අගයක් කියලා. නමුත් මම පොඩ්ඩක් කළත් පෙන්නවා. ඉතින් උතරින් එහාට ගිහලා 25 27 බෙදන්නවා කියන කොහොමත් යන්න එපා. මේ බල කපන්න දෙයක්වත් නැහැ. ඍණ 56 නැත්නම් 10 ඍණ 56 දැක්ක ගමම්ම KC වල අපිට මේ QC එකත් එක KC එක සංසන්දනය කරලා උත්තරේ හොයාගන්න පුළුවන්. ගානක බහුවන්න එක අන්තිම උත්තරේ අහලා නැහෙනි. يعني ඉලක්කම් උත්තරයක් අහලා නැහෙනි. හරි. ඉතින් ඒ වගේ හිතලා පොඩ්ඩක් කාලයත් කලමනාකරණය කරගන්න. එතකොට ඔය මහ දෙයක් වෙන්නේ නැහැ. බහුවන් ටික ගහන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එතන මේ කලේ 2022 ආපු ප්‍රශ්නය. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. තවත් ප්‍රශ්නයක් බලමු. එකම තත්ත්වය යටතේදී වෙනත් දෘඪ සංවෘත භාජන දෙකක් තුර සිදුවන සමතුලිත දෙක සලකන්න. මේ තත්ත්වය යටතේදී අපිට දෙනවා තවත් ප්‍රතික්‍රියාවක KP1A කියලා අහනවා. එතෙන්දී බලන්න H2S දෙකක් මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති ප්‍රතික්‍රියක පැත්තේ. හැබැයි KP2 වල තියෙන H2S එකක් හින්දා අපි මේ KP2 ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කිරීමක් කරනවා. එතකොට අපි දන්නවා සමතුලිත ප්‍රතික්‍රියාවක් දෙකෙන් ගුණ කළා කියලා කියන්නේ අදාළ නියතය වර්ග වෙන්න ඕනේ. අපි නව නියතය ගන්නවා KP3 කියලා. ඒක සමාන වෙනවා. එහෙනම් බලන්න 8 වැඩි කිරීම 10 ඍණ 4 කියන මුල් අගයේ වර්ගයට. ඒ කියන්නේ උත්තරේ වෙනවා ඔයගොල්ලෝ හරියට ලියා ගන්න 64 වැඩි කිරීම 10 ඍණ 8ක් වෙනවා. එතකොට අපි KP3 කියලා ගමු. ඊට පස්සේ අපි KP1 ප්‍රතික්‍රියාවයි KP3 ප්‍රතික්‍රියාවයි කියන අපි හදාගත්ත ප්‍රතික්‍රියාවයි. ඒ කියන්නේ දෙකෙන් ගුණ කළාට පස්සේ ගත්ත ප්‍රතික්‍රියාවයි එකතු කළොත් ඔයාලට පේනවා දෙපැත්තේ සමානය වශයෙන් ඇමෝනියා කපලා දාන්න පුළුවන්. එතකොට H2S දෙක හරි N2 එක තියෙනවා 3ක් H2 තියෙනවා පළපැත්තේ දෙකක් NH4HS තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම කළා තියෙන්නේ දෙවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කළා අදාළ නියතය වර්ග කළා පළවෙනි ප්‍රතික්‍රියාවත් එක්ක එකතු කිරීමක් තමයි කළා තියෙන්නේ. හරිද? එහෙනම් තේරුම් කරගන්න ඕනේ පළවෙනි ප්‍රතික්‍රියාව වෙනසක් කරන්න ඒක ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ කියන්නේ KP1 වගේ වෙනස් කරන්නේ නැහැ. හැබැයි දෙවෙනි ප්‍රතික්‍රියාව අපි දෙකෙන් ගුණ කළාම අපිට KP2 භාවිතා කරන්න බෑ. මොකද බැරි දැන් KP2 නෙමෙයි තියෙන්නේ. යාගේ වර්ගය අපි KP3 කියලා ගත්තා. එතකොට එකතු කිරීමක් නම් කරන්නේ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවයි හදාගත්ත KP3 ප්‍රතික්‍රියාවයි එකතු කිරීමක් නම් කරන්නේ අදාළ නියත දෙක ගුණ වෙන්න ඕනේ. එහෙනම් මම ලියනවා K3 sorry අපි යමු එක KP නේ කෙලින්ම කියන්නේ KP කියලා ගමු. හරි. ලියන්න KP කියන එක ලියන්න සමාන වෙනවා. ලියා ගන්න. එතකොට K1 ගුණ කිරීම K3. හරි. එතකොට K1 කියලාම අදහස් කළේ KP1. මෙහෙම ලියමු KP1 ගුණ කිරීම KP3. ලියා ගන්න KP සමානයි KP1 ගුණ කිරීම KP3. KP3 කියන්නේ අපි හදාගත්ත නවාගය. එකම ආදේශය නම් KP සමානයි KP1 කිය 3 වැඩි කිරීම 10 ඍණ 4යි ගුණ කිරීම KP3 අපි ගත්තාගේ 64 ගුණ කිරීම 10 ඍණ 8යි. එතකොට ඒ කියන්නේ සුළු කළාට පස්සේ KP යගේ එනවා 64 3ක් 192යි. ගුණ කිරීම 10 ඍණ 12යි. හරිද? නැත්තම් මට ලියන්න පුළුවන් 1.9 ගුණ කිරීම 10 ඍණ 10යි. කැමති යගයක් ගන්නකෝ. එක්ක 192 ගුණ කිරීම හොඳින් බලන්න 10 12. එහෙම නැත්නම් ඔයා ගන්න ඕනේ 1.92 ගුණ කිරීම 10 10යි කියලා ගන්න ඕනේ. හරිද? එහෙම උත්තරයක් එකේ නෑනේ. එකේ නෑ. දෙකෙත් නෑ. තුනේ නම් තියෙනවා 10 බලේ වැරදි. හතර ගත්තාම අහලකවත් නෑ. පහෙත් නෑ. එහෙම උත්තරයක් නෑ නම් මේක ඇවිල්ලා ඕල් උත්තරයක් දුන්නේ. හරිද? හැබැයි ඕල් කියලා හරියන්නේ මේ ගාන කරගන්න ලොකු දෙයක් නෑ. දෙවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කළා පළවෙනි එකත් එක්ක එකතු කළා. එතකොට දෙකෙන් ගුණ කිරීම නම් වර්ග කිරීමක් කරන්න ඕනේ නියතය. එකතු කිරීමක් කළාට පස්සේ KP1 ට KP3 කියන නවාගේ ගුණ කිරීමක් තමයි තියෙන්නේ. එකතු කිරීමක් කියන්නේ ගුණ කිරීමක් වශයෙන් ගන්න තියෙන්නේ. හරිද? ඒක කතා කළා. හරි උට වඩා වර්ග කළා, බෙදලා වර්ග මූල ගත්තා ඊළඟට කිසියම් සංඛ්‍යාවකින් ප්‍රතික්‍රියාවක් ගුණ කරලා ඒවත් ඉගෙනනවා. හරිද? ඒකින්ද බලා ගන්න උත්තරේ නම් ඕල්. නමුත් උත්තරේ තියෙන්නේ මම මේ කිව්වා වගේ තමයි එන්න ඕනේ. හරි. අපි නම් ඊළඟ සිද්ධාන්ත ප්‍රශ්නයකට යමු. ඒක ඉලක්ක නැහැ. සිද්ධාන්ත ටිකක් බලලා උත්තරේ කියන්න තියෙන බලමු. හරි. තවත් ප්‍රශ්නයක් බලමු. දී ඇති උෂ්ණත්වයකදී සංවෘත දෘಢ භාජනයක් තුල සංවෘතයි දෘಢ භාජනයක්, ඒ කියන්නේ පරිමාව නියතයි, පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හරිද? ප්‍රතික්‍රියාවක් තියෙනවා. දෙකක් SO3 ගෑස්, දෙකක් SO2 ගෑස්, O2 ගෑස්.
එම උෂ්ණත්වයේ දීම උෂ්ණත්වය වෙනස් වෙලත් නැහැ. හරි අමතර O2 ප්‍රමාණයක් එකතු කරනවා කියලා කියනවා. ඒ කියලා අනිවාර්යයෙන්ම O2 වල සාන්ද්‍රණය වැඩි කිරීමක් කරනවා. මොකද වාජනයේ පරිමාව නියත හින්දා O2 වල මවුල ගාන වැඩි වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒත් එක මතක තියාගන්න O2 කියන වායුවේ යම් ප්‍රමාණයක් දැම්මයි කියලා කියන්නේ පද්ධතියේ පීඩනයත් ඉහළ දැමීමක් වැඩි කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙනවා. මොකද O2 එන්න පරිමාවත් නියත හින්දා මොකද වෙන්නේ මවුල සංඛ්‍යාව වැඩි වෙන්න මොකද වෙන්නේ පීඩනයත් වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ එකපාරට O2 දැම්මයි කියලා කියන්නේ වාජනය තුල පීඩනයත් වැඩි වෙනවා. හරිද? සමතුලිතතාවයට නැවත එළඹුණු පසු මුළු සමතුලිතතාවයේ තිබූ අගයට සංසන්දනාත්මකව වඩා අඩු අගයක් තිබෙන්නේ මින් කුමකද? ඒ කියන්නේ මුල් සමතුලිත අවස්ථාවට සාපේක්ෂව O2 දාලා ඊට පස්සේ නැවත ඇති වෙන සමතුලිතතාවයේදී අඩු අගයක් තියෙන්නේ කාගෙද කියලායි අහන්නේ. එතකොට අපි බලමු O2 සාන්ද්‍රණය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ඒ වැඩි වූ O2 සාන්ද්‍රණය අඩු කරගන්න SO2ත් එක්ක ප්‍රතික්‍රියා කළා මේ සමතුලිතතාව ලක්ෂ්‍ය ගමන් කරනවා වම් පැත්තට. හරිද? ඒ කියන්නේ SO3 සාන්ද්‍රණය තිබ්බට වඩා වැඩි වෙනවා. O2 සාන්ද්‍රණය වැඩි කළා නැවත අඩු වෙනවා. නමුත් තිබ්බාගේටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ O2 යම් ප්‍රමාණයක් හෝ තිබ්බට වඩා වැඩි. හරිද? හැබැයි SO2 එළියෙන් ආවෙත් නැහැ. හරිද? හැබැයි එයාට ප්‍රතික්‍රියාවට වැය වෙන්න සිද්ධ වුණා. මොකද SO2ට කවුරුත් මොනවක් කළෙත් නැහැ. හැබැයි O2ට තනියෙන්ම SO3 හදාගෙන වම් පැත්තට යන්න බෑනේ. O2ට SO3 හදාගෙන වම් පැත්තට යන්න ඕන නම් SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න වෙනවා. ඒ අනිවාර්යයෙන්ම O2 SO2ත් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි SO3 හදන්නේ. නේද? අනිවාර්යයෙන්ම SO2 ප්‍රමාණය එන්න අඩු වෙනවා. සාන්ද්‍රණය එන්න අඩු වෙන්න ගන්නවා. ඒ හින්දා මුල් අවස්ථාවට සාපේක්ෂව මේ නව අවස්ථාවේදී තිබ්බ අගයටත් වඩා අඩු වගයක් පෙන්වුම් කරන්නේ SO2. එහෙනම් බලමු අංක 1 නියත වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. පද්ධතියේ මුළු පීඩනය ක්ෂණිකව වැඩි වෙනවා. නමුත් නැවත අඩු වුණා. අඩු වුණාට තිබ්බ අගයටම ලැබෙන්නේ නැහැ. චුට්ටක් හරි පීඩනය වැඩි අගයක තියාගන්න වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පීඩනයත් අඩුයි කියලා කියන්න බෑ මුල් අවස්ථාවට සාපේක්ෂව. මොකද O2 එකතු කළා කියලා කියන්නේ O2 මවුල ගණක් ආවයි කියලා කියන්නේ පීඩනය ක්ෂණිකව වැඩි වෙනවා. හැබැයි නැවත පීඩනය අඩු වෙනවා. නමුත් අර අහෝසි වීමක් නැත්නම් අවම වීමක් තමයි සාමාන්‍ය වෙන්නේ. සම්පූර්ණයෙන්ම නැතිවීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා තිබ්බ අගයට වඩා කොහොමත් අඩු වෙන්නේම නැහැ. තිබ්බ අගයටවත් එන්න එකක් නැහැ. මොකද එන්න බෑ. මොකද අපි තෙන්දි කතා කරන්නේ යම්කිසි අවම කිරීමක් තමයි සාකච්ඡා කරන්නේ. කොහොමත් අඩු වෙන්න නම් බෑ තිබ්බ අගයටත් වඩා. හරිද? ඒක කොහොමත් වෙන්න බෑ. හරිද? 3 පද්ධතියේ ඇති SO2 ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මොකද ඒක අපි පැහැදිලිව පේනවා. පද්ධතියේ ඇති SO3 ප්‍රමාණය වැඩි වෙන එක වැරදි. හරි පද්ධතියේ ඇති O2 ප්‍රමාණය වැඩි වෙච්ච අගය නම් අඩු වෙනවා. නමුත් තිබ්බට වඩා පොඩ්ඩක් හරි වැඩි වෙනවා. ඒක තමයි ලෙක්චර් ලිය කියන්නේ. ඒක වෙන්නත් බෑ. දැන් උත්තරේ වෙන්නේ අංක 3 පද්ධතියේ තියෙන SO2 ප්‍රමාණය තිබ්බට වඩා අඩුවක් කරාට වෙනම් පද්ධතියේ මුළු පීඩනයත් පොඩ්ඩක් හිතලා බලන්න. මුළු පීඩනය එකපාරට වැඩි වෙනවා. නමුත් පස්සේ වැඩිව පීඩනය අඩු කරගන්නවා. නමුත් අර තිබ්බ අගයට වඩා පහතට කොහොමත් යන්නේ නැහැ. කොහොමත් තිබ්බ අගයට වඩා චුට්ටක් හරි වැඩි අගයක තමයි පද්ධතියේ මුළු පීඩනයත් තියාගන්න වෙන්නේ. හරිද? ඒ නිසා ඉතා පැහැදිලිව මුල් සමතුලිතතාවයට වඩා අඩු වගයක් තියෙන්න ඕනේ SO2. මොකද එයා පිටින් ආවෙත් නැහැ. O2ත් එක්ක ප්‍රතික්‍රියා වෙලා SO3 බවට පත් වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ එයා අනිත් පැයක් වෙනුවෙන් කැපකිරීමක් කළා. තිබ්බ අගයක් තිබ්බටත් වඩා අඩුවෙන් තමයි දැන් තියෙන්නේ එයාගේ. එයාට වෙච්ච දෙයක් හිතා ගන්න බැරි මොස්සෙක් වගේ ඇති. මොකද O2 වරෙන් එනකොට අඩු වෙන්නේ SO2ව. O2 ටික වැඩි වුණා. නැවත අඩු වුණාට O2ට පොඩ්ඩක් හරි තිබ්බට වඩා වැඩි අගයක් තියෙනවා. SO3 නම් අපි ගත්තා SO3 ගත්තොත් එන් කිලිම වාසියක් එයාගේ ප්‍රමාණය අනිවාර්යෙන්ම තිබ්බට වඩා අනිවාර්යෙන් වැඩි. එයා එල්ලා ඉතින් ඒ මොනවාක්වත් නැතුව ලැබෙනුන් ඉන්නේ. අන්න ඒ වගේ තමයි. ඉතින් එයා නිකම්ම එයාගේ මේ ප්‍රමාණය වැඩි කරගන්නවා මේ කොහෙන්වත් ආපු O2 කෙනෙක් නිසා. හරිද? කොහෙන්වත් ආපු O2 කෙනෙක් නිසා තිබ්බටත් වඩා පහළට වැටෙනවා SO2. හරි එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය තාප රසායනත් එක්ක සම්බන්ධ කරලා කරන්න තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. එතන කියනවා තුනක් NO ගෑස් ප්‍රත්‍යාවර්ත NO2 ගෑස් N2O ගෑස් ප්‍රතික්‍රියාව සඳහා පහත තාප රසායනික දත්ත දී ඇත. එතකොට NO2 ගෑස් වලයි N2O ගෑස් වලයි NO ගෑස් වලයි සම්මත උත්පාදන එන්තැල්පි අගෙන් ලබා දීමක් කරලා තියෙනවා. මුලින්ම කරන්න ඕන දේ තමයි මේ ප්‍රතික්‍රියාවට අදාළව ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළව සම්මත එන්තැල්පි පරයාසය හොයාගන්න ඕනේ. අපි දන්න දෙයක් තමයි ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් ආපස් ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙනවා. හැබැයි අගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම එක්සැම්පල් එකක් කිව්වොත් ඍණ 100යි කියලා ගත්තොත් එහෙම ඒ කියන්නේ තාපදායකයි කියලා ගත්තොත් ඍණ 100ක් නම් ඉදිරි ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි පරයාසය ඒක ආපසු ප්‍රතික්‍රියාව පැත්තට යනකොට ඒක ධන 100ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තාප අවශෝෂක බවට පත් වෙනවා. හැබැයි ලකුණ විතරයි මාරු වෙන්නේ. අගේ වෙනස් වෙන්නේ නැහැ. අපි නම් ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළව සම්මත එන්තැල්පි පරයාසය හොයමු. මේ සම්මත උත්පාදන එන්තැල්පි භාවිතා කරලා. එහෙනම් අපි ගාන හදන්න පටන් ගමු. ඩෙල්ටා H මම නෝට් කියලා ගන්නම් රියැක්ෂන් R.
ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළව සම්මත එන්තැල්පි විපර්යාසය අපි ගමු. හරි. එතෙන්දී පළ වශයෙන් තියෙනවා NO2 ගෑස් සහ N2O ගෑස්. તો NO2 ගෑස් වල බලමු සම්මත උත්පාදන එන්තැල්පිය 35 තියෙන්නේ. ඒකට එකතු වෙන්න ඕනේ N2O වල ඒක 80ක් වෙලා තියෙනවා. එතන මේ දෙකේ එකතුවෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියකවල සම්මත උත්පාදන එන්තැල්පි අගේ එකතුව. එතකොට එතෙන්දී අපි වරහන් දාමු. එතෙන්දී අපි NO තමයි ප්‍රතික්‍රියක වශයෙන් තියෙන්නේ. එතන NO ඇවිල්ලා 90ක් වෙනවා. හැබැයි NO මවුල 3ක් තියෙන හින්දා අපි 3ෙන් ගුණ කිරීමක් කරනවා. හරි. ඒතර ඔන්න ඔය සුළු කිරීම කළා අපි ඩෙල්ටා H නෝට් රියැක්ෂන් නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ සම්මත එන්තැල්පි පරයාසය හොයාගන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙතෙන්දී 35යි 80යි ගත්තාම 115ක් තියෙනවා. ඍණ 270 තමයි උත්තරේ වෙන්නේ. හරි. එතකොට සුළු කිරීම කළාට පස්සේ අපිට උත්තරේ ලැබෙනවා ඍණ 155. ලියාගන්න උත්තරේ වෙන්නේ ඩෙල්ටා H නෝට්. ඒක නෝට් වෙන්නත් පුළුවන් තීට කියලා ලබා දීම කරන්නත් පුළුවන්. අපි දැන් නෝට් කියලා හින්දා අපි නෝට්ම ගමු. එතකොට අපි ගත්තොත් මම තීට කියලා යන්න දාන්නම්. හරි. රියැක්ෂන් සමාන 155ක් වෙනවා. ඍණාගයක් තමයි තියෙන්නේ. ඒතකොට ඍණ 155ක් වෙනවා කිලෝ ජූල් මවුලට වලින්. ඒතකොට ලියා ගන්න ඩෙල්ටා H නෝට් නැත්නම් ඩෙල්ටා H තීටා රියැක්ෂන් එක සමාන වෙනවා ඍණ 155ක් කිලෝ ජූල් මවුලට. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප 10යි. එහෙනම් අනිවාර්යයෙන්ම ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙනවා. right. ඒ අනුව ගත්තාම 155 ඍණ වෙන්න ඕන නිසා අපිට එක උත්තරේ දැන්ට තියාගන්න පුළුවන්. දෙක උත්තරේ අයින් කරනවා, තුන උත්තරයත් අයින් කරනවා, හතර උත්තරයත් අයින් කරනවා. මොකද එතන ඍණ 155 නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ 1.5යි විතරයි. ඒ දෙකේ ඍණ 155 කිලෝ ජූල් මවුලයට අගය තියෙනවා. හරිද? දැන් අපිට තාප රසායනයෙන් ගන්න පුළුවන් දේවල් ටික අරගෙන ඉවරයි. අපි දැන් 1 සහ 5 වගන්ති කියවමු. හරි? ඍණ 155 කිලෝ ජූල් මවුලයට වන අතර බණංක 1 උෂ්ණත්වයේ වැඩිවීමත් සමග ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතයේ අගය අඩු වේ. දැන් මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක ප්‍රතික්‍රියාවක් හින්දා උෂ්ණත්වයේ වැඩිවීමක් කියලා කියන්නේ තාපයේ වැඩිවීමක්. එහෙනම් වැඩි වූ තාපය අඩු කරගන්න නම් තාපය අවශෝෂණය කරගන්න නම් අනිවාර්යයෙන්ම තාප අවශෝෂක ආපසු දිශාවට මේක ගමන් කරන්න ඕනේ. එතකොට තාප අවශෝෂක ආපසු ප්‍රතික්‍රියාව පැත්තට මේ සමතුලිතතා ලක්ෂ්‍ය ගමන් කරනවා නම් නැඹුරු වෙනවා නම් මොකද වෙන්නේ? ඵල සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. ඒ වගේම NO කියන ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. කියන්නේ මේ N2O සහ මේ NO2 සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. NO සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. ඒතර ප්‍රතික්‍රියක සාන්ද්‍රණයක් වැඩි වෙනවයි කියලා කියන්නේ අපි දන්නවා මේකට අපි හොයන Kp හරි Kc යගේ අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. හරිද? ඒ නිසා සමතුලිතතා නියතයේ යගේ අඩු වේ කියන ප්‍රකාශය හරියටම හරි. මොකද ආපසු ප්‍රතික්‍රියාව පැත්තට යනවයි කියලා කියන්නේ ඵල සාන්ද්‍රණය අඩු වෙලා ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. ඒත් අනිවාර්යයෙන්ම අපි KC පැත්තෙන් හිතුවොත් එහෙම KC යගේ අඩු වෙන්න ඕනේ. ඒ නිසා එක උත්තරේ පැහැදිලි. නමුත් පහක් පොඩ්ඩක් කියවමු. උෂ්ණත්වයේ වැඩිවීමත් සමග සමතුලිතතා නියතයගේ වැඩි වේ. නියතයගේ වැඩි වේ කියන ප්‍රකාශය වැරදි. මොකද ආපස්සට නම් යන්නේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වෙනවා, ඵල සාන්ද්‍රණය අඩු වෙනවා. ඵල අඩු වෙන්න අනිවාර්යයෙන්ම KC වගේ නියතයකගේ අඩු වෙන්න ඕන. නිසා වැඩි වේ කියලා කියන්න බෑ. පහත් වැරදි. ඒකින්ද මෙතන කාරණා දෙකක් බැලුවා. එකක් තමයි සම්මත උත්පාදන එන්තැල්පි ආධාරයෙන් අපි කොහොමද යම් ප්‍රතික්‍රියාවක සම්මත එන්තැල්පි පරයාසය හොයන්න කියන දේ සහ ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක වෙච්ච නිසා ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙන බව අපි තේරුම් ගත්තද කියලා බලලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙතනදී අගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඍණ 155 ඉදිරියට තිබ්බොත් ආපසු ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරයාසය වෙන්නේ ධන 155 කියන්නේ තාප අවශෝෂක ගතිය තමයි එන්නේ. හරි අගය වෙනස් වෙන්නේ නැහැ. අගය වෙන්නේ ඍණ 155 කියන එක ධන 155 වටපත් වෙනවා. එච්චරයි වෙන්නේ. කොහොම හරි ආපසු ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම තාප අවශෝෂක වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක නම්. හරි. අපි ඒ දැනුම මෙතෙන්දී චෙක් කරලා තියෙනවා. ඊට පස්සේ ලේචර්ලියට අනුව උෂ්ණත්වයේ වැඩිවීමකදී මොකද වෙන්නේ කියලා මෙතෙන්දී අපේ දැනුම බලලා තියෙනවා. ඉතින් වෙන්න දේ තමයි තාපය වැඩි වුණාම වැඩි වූ තාපය අඩු කරගන්න, ඒ තාපය අවශෝෂණය කරගන්න ඕන හින්දා ආපසු ප්‍රතික්‍රියාව පැත්තට මේ සමතුලිතතා ලක්ෂ්‍ය ධන ප්‍රතික්‍රියාව ගමන් කිරීමක් කරනවා. හරි. එහෙනම් වෙනවා විතන් වෙනවා නැත්නම් නැඹුරු වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියා සාන්ද්‍රණය එන්න වැඩි වෙලා තියෙනවා. ඵල සාන්ද්‍රණය එන්න අඩු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම KC යගේ අපි ගත්තොත් KC යගේ කියලා අපි ගත්තොත් KP යගේ වෙන්නත් පුළුවන්. KC යගේ ගත්තොත් එහෙම KC යගේ අඩු වෙනවා. ඒකයි මේ පොදු යහල් තියෙන්නේ සමතුලිතතා නියතය කියලා නම් තියෙන්නේ ඒකයි. ඒක නියතය යගේ අඩු වෙන්න ගන්නවා. එහෙනම් මම හිතනවා ඉතා පැහැදිලිවම උත්තරේ අංක එක අපිට ගන්න පුළුවන්. ඉතින් හරියට සිද්ධාන්ත දැනුම බලලා තියෙනවා. මොකද ඒ සියලු කාරණා ටික හරියට කරගත්තොත් තමයි උත්තරේ අපිට අංක 1 ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු කොහොමද කරන්න කියලා. හොඳයි අපි දැන් බලමු මේ ප්‍රශ්නය. CH4 gas, CO2 gas, දෙකක් CO gas, ධන දෙකක් H2 gas යන ප්‍රතික්‍රියාව සලකන්න.
25 සෙල්සියස් දී 0.6 මවුල CH4 තියෙනවා සහ 1 මවුල CO2 පරිමාව 1 dm ඝනයක සංවෘත දෘඩ වාදනයකට ඇතුළු කර පද්ධතිය සමතුලිතතාවයට එළඹීමට ඉඩ හැරිය විට 0.4 මවුල CO සෑදුනි. හරිද? ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය KC අහනවා අගේ කොච්චරද කියලා. හරි. එතකොට තීරුම් කරගන්න ඕන දෙයක් තමයි මෙතෙන්දී අපිට ICE වගුව මගේ භාෂාවෙන් කියොත් ICE වගුව අපි මෙතෙන්දී නිර්මාණය කරන්න ඕනේ. I කියන්නේ ආරම්භක සාන්ද්‍රණය, ඊළඟට C කියන්නේ සාන්ද්‍රණයේ වෙනස, E කියලා අපි අදහස් කළේ සමතුලිත සාන්ද්‍රණය කියන අපි කියනවාද අවස්ථා තුන. අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුන අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. හරිද? ඉතින් ප්‍රතික්‍රියාව අපි මුලින්ම දවකුල් දන්නවා. සාමාන්‍ය අපි ලියා ගන්නවා. ඔයගොල්ලෝ කටුවට එක්සෑම් එකේ පට ගාලා ලියා ගන්න. එතකොට CO2 තියෙනවා. මේක බහුවර්ණයක් හින්දා සියටලුවක් නේ ඉක්මනට කරත හැකිනේ. හරි CO තියෙනවා. ඊළඟට දෙකක් H2 තියෙනවා. හරිද? එතකොට අපි ආරම්භක සාන්ද්‍රණ අගයන් ටික ලියාගමු. ඉතින් ආරම්භක සාන්ද්‍රණ අගයන් කියලා කියන්නේ ආරම්භක මවුල අගයන්ම තමයි. මොකද පරිමාව තියෙන්නේ 1 dm ඝනයක් හින්දා. හරි. එතකොට CH4.6න් තමයි තියෙන්නේ. CO2 තියෙනවා එක මවුලයක් ආරම්භයේදී CO සහ අපි H2 තියෙනවා කියලා සඳහන් කරලා නැහැ. හරිද? හැබැයි සමතුලිත අවස්ථාවට ආවට පස්සේ CO තියෙනවාලු 0.4ක්. 0.4ක් තියෙනවා CO මවුල ගාන. ඒ කියන්නේ මවුල ගානම තමයි සාන්ද්‍රණය වෙන්නේ. එතකොට අවසානයේ හැදිලා තියෙන CO ගාන 0.4ක් කියලා අපිට දීලම තියෙනවා. 0.4ක් CO හැදෙනකොට අනිවාර්යයෙන්ම අනුපාතය COත් එක්ක H2 බලන්නේ. CO ට H2 තියෙන්නේ අනුපාතය මෙතන ගත්තා. මෙවර මම ඉතලේ ලකුණු කරන්නම්. එතකොට CO තියෙන්නේ 2යි නම් H2 තියෙනවා 2ක්. එතකොට CO සහ H2 අතර පවතින මවුල් අනුපාතය 1 හා සමානයි 2කට 2යි කියන්නේ 1ට 1 කියන එකනේ. ඒ කියන්නේ CO 0.4ක් හැදෙනවා නම් H2 0.4ක් හැදෙන්නම ඕනේ. එතකොට මේ පැත්තෙන් ඒක අපි හදාගෙන ඉවරයි. දැන් ඒ කියන්නේ සමතුලිත CO ගාන අපිට ගානේ දුන්නට පස්සේ ඒ CO ගානම තමයි සමතුලිත H2 ගාන වෙන්නේ. මොකද අනුපාතය එකට එක නිසා. දැන් උතන තියෙන 2කට 2 කියන්නේ 1ට 1 කියන එකනේ. ඒක හරි. එතකොට CO 0.4ක් හැදෙන්න නම් හරිද? ඒ කියන්නේ CO වලින් 0.4ක් හැදෙන්න නම් මතක තියාගන්න CH4 වලින් සහ CO2 වලින් දශම කීයක්ද? 2ක් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්න ඕනේ. මොකද CH4 සහ CO අතර මෙතන CH4 තියෙන්නේ 1යි නම් CO තියෙනවා 2ක්. ඒ කියන්නේ CH4 හා CO අතර තියෙන අනුපාතය තමයි 1ට 2. එහෙනම් CO 0.4ක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම CH4 වලින් වැය වෙන්න ඕනේ කොච්චරද 0.2ක්. 0.2ක් වැය වුණොත් තමයි CH4 වලින් හැදෙන්නේ CO 0.4ක්. එහෙනම් 0.6න් අනිවාර්යයෙන්ම 0.2ක් අඩු වෙන්න ඕනේ. එතකොට CO2ත් ඒ ගානම අඩු වෙන්න ඕනේ. මොකද CH4 සහ CO2 අතර වට පේන්න ඕනේ තියෙන අනුපාතය 1ට 1යි නම් අනිවාර්යයෙන්ම මේ CO2 එකෙනුත් 0.2ක් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය ටික ඔයගොල්ලෝ තුන්වෙනි පාඩමේ ස්ටොයිකියොමෙට්‍රි ගැන අහලා ඇතිනේ. හරි? කරලා ඇතිනේ මත් කළානේ. හරිද? අන්නේ පාඩමෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරිද? ඉතින් ඒ කියන්නේ මේ KP KC වේවා මේ සමතුලිතතාවයේ හැම පාඩමක්ම වේවා මේවා ඇවිල්ලා මේ එක පාට අහසින් පාත් වෙච්ච ඒවා නෙමෙයි. මේවට යම්කිසි පදනමක් තියෙනවා. ඒ පදනම අපි මුල් පාඩම් පහ තුල අපි අනිවාර්යයෙන්ම අරගෙන තියෙනවා. එහෙනම් දැන් අපි අවසන් කරනවා අපේ සුළු කිරීම 0.6න් 0.2ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 0.4යි. එකෙන් 0.2ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 0.8යි. එතකොට අපි ඒ අගයන් දෙක අපි තහවුරු නිසා අපිට ඉතිගල් දෙයක් ගහමු එක්සෑම් එකෙත් එහෙමයි. මොකද ඔය තියෙන හදිස්සියට එහෙම වෙන්න පුළුවන්. 0.4 කියන්නේ 0.4 අවසන් එකක්. CO2 0.8 අවසන් උත්තරයක්. ඒ වගේම අපි CO 0.4 ගානෙම කිව්වා. H2 වල 0.4 අපි ගානෙම තියලා හදාගත්තා. එහෙනම් දැන් අපි මවුල සංඛ්‍යා ටික හොයාගෙන ඉවරයි. ඔය මවුල සංඛ්‍යා ටිකම තමයි සමතුලිත සාන්ද්‍රණ වෙන්නේ. මොකද පරිමාව 1 dm ඝනයක් නිසා. හරි. දැන් අපිට ලියන්න තියෙන්නේ KC ප්‍රකාශනය. ඒතර KC සමාන වෙන්නේ අපි දන්නවා CO හරි ඔයගොල්ලෝ ලියා ගන්න CO වල වර්ගය ඊළඟට තියෙන්න ඕනේ H2 වල වර්ගය. ඒක බෙදන්න ඕනේ CH4 සහ මොනවෙන්ද අපි මෙතන තියෙනවා CO2 සාන්ද්‍රණයෙන් බෙදීමක් කරනවා. හරිද? ඔයගොල්ලෝ හරියට ලියා ගන්න. හරි. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ලියන්න තියෙන්නේ KC ප්‍රකාශනය. KC සමානයි CO වල වර්ගය H2 වල වර්ගය බෙදීම CH4 සාන්ද්‍රණය සහ ඒකේ ගුණිතය තියෙනවා CO2 සාන්ද්‍රණයත් එක්ක. හරිද? එතකොට ඔය ටික දැන් ලිව්වා. අගයන් ටිකක් දැන් හොයාගෙන ඉවර. දැන් තියෙන්නේ ඉක්මනට ආදේශ කරන්න. එහෙනම් අපි KC අගයන් ටික අගය හොයාගන්න සාන්ද්‍රණ අගයන් ටික අපි දැන් දාගමු. එතකොට CO 0.4 තියෙනවා. හරි. ඒක තියෙන්නේ වර්ගය. H2 0.4න් තියෙන්නේ. එයාගේ ගන්නත් ඕනේ වර්ගය. බෙදීම 0.4ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ CH4 වලින්. CO2 තියෙනවා 0.8ක්. 0.8ක්. හරි.
දැන් ඉතින් ඔයගොල්ලෝ සුළු කිරීම ඕක කරගන්න ඕනේ. සුළු කරලා ඉවරලා KC අගය හරි හොයාගන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට වර්ග කිරීම ටිකක් තමයි තියෙන්නේ. අපි බලමු උත්තරේ එන්නේ කීයද කියලා. හරි? සුළු කිරීම ඔයගොල්ලෝ කරනකොට කැල්ල එහෙම ගන්න එපා. හොඳයි. හරිද? මම දැන් මෙතන ඉක්මනට උත්තරේ සුළු කිරීම ගන්න. ඔයගොල්ලෝ මේවා කැපෙනවා. හරි? කැපලා කොටලා හරි උත්තරේ අන්තිමේ ගන්න. හරි? උත්තරේ එන්නේ 0.08ක්. එතකොට KC අගය සඳහා ඒකකයේ දීලා තිනවා. මම දැන් අගය විතරක් ලියනවා 0.08ක් තමයි එන්න ඕනේ. හරිද? ඒක 0.08 කියන උත්තරේ උත්තර අංක 2 ඉතා පැහැදිලිව තියෙනවා. එහෙනම් උත්තරය වෙන්නේ අංක 2. උත්තරේ කියන්නේ 0.08යි. එකක ගත්තොත් එහෙනම් මවුල වර්ග dm ඍණ 6න් තමයි තියෙන්නේ. ඉතින් හරියට තේරුම් කරගන්න එක මේ රයිස් වගු කියන එක සම්පූර්ණයෙන්ම රචනා ප්‍රශ්නක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මවුල අනුපාත ටික හරියට ගත්තොත් අපිට ඉක්මනට අවසාන හිවත් සම තුලිත මවුල සංඛ්‍යා ටික හොයාගන්න පුළුවන්. ඉතින් පරිමාව එකක් නිසා පරිමාව එක ඇඩීම් ගණයක් නිසා අපිට මේ මවුල සංඛ්‍යා ටික සාන්ද්‍රණයක් වශයෙන් සලකලා කෙලින්ම KC ප්‍රකාශනයට ආදේශ කළා සුළු කිරීම කරන්න පුළුවන් ලේසියෙන්ම හරිද උත්තරේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ ප්‍රශ්නයත් එතනින් අවසන් කරනවා. උත්තරය වෙන්නේ අංක 2. ඒ කියන්නේ 0.08 තමයි තියෙන්නේ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. එතෙන්දී ඇත්තටම මේ ප්‍රශ්නය චාලක රසායනය හා සම්බන්ධයෙන් තමයි වැඩිපුර අපි අවධානය යොමු කරලා තියෙන්නේ. උත්තර ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් භාවිතා වෙච්ච නිසා. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවක් සහ ආපසු ප්‍රතික්‍රියාවක් කියන මේ සංකල්පය පවතින නිසා මම මේ ප්‍රශ්නය පොඩ්ඩක් සාකච්ඡා කරනවා. මෙම සාකච්ඡාව තුළදීම. හරි ඒක නියත උෂ්ණත්වයක ඇති සංවෘත වාදනයක් තුල උෂ්ණත්වය නියත කරලා තියෙනවා. සංවෘත වාදනයක් තුල මේ සමතුලිතතාවයේ තියෙනවා. උෂ්ණත්වය නියතව පවත්වාගෙන මේ වාදනයේ පරිමාව වැඩි කිරීමක් කළා තියෙනවා. පරිමාව වැඩි කිරීමක් කළා කියලා කියන්නේ මතක තියාගන්න එතෙන්දී සාන්ද්‍රණයේ අඩුවීමක් වෙනවා. ඒතකොට මේ හැම සංඝටකයකම සාන්ද්‍රණය අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වගේම ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් ඒ ක්ෂණයෙන් මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. මොකද PCl3 වේවා ඇමෝනියා වේවා පළ වශයෙන් තියෙන PNH2 thrice හා HCl වේවා පරිමාව වැඩි කිරීමක් කළාදී මොකද වෙන්නේ? මවුල සංඛ්‍යාවට වෙනස් වෙන්නේ නැත්නම් සාන්ද්‍රණය එකපාරට මොකද වෙන්නේ? අඩු වෙන්න ගන්නවා. ඒතකොට සාන්ද්‍රණය අඩුවීමක් කියලා කියන්නේ ශීඝ්‍රතාවයේ අඩුවීමක් වෙනවා. අපෙන් අහන්නේ ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවන්හි ශීඝ්‍රතාවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳවයි අහන්නේ. ඒතකොට ඒකින්ද පරිමාව වැඩිවීමක් කියලා කියන්නේ සාන්ද්‍රණය අඩුවීමක්. ඒ කියන්නේ ඒකක පරිමාවක තියෙන අදාළ වායු මොකද වෙන්නේ? අනුගාන අඩු වෙනවා ඒකක පරිමාවක තියෙන. ඒකක පරිමාවක තියෙන අනුගාන අඩුයි කියලා කියන්නේ සඵල ගැටුම් සංඛ්‍යාව අඩු වෙන්න ගන්නවා. මොකද ඒකක පරිමාවක තියෙන අනුගාන අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ පරිමාව තුල මොකද වෙන්නේ? ගැටුම් සංඛ්‍යාව අඩු වෙන්න ගන්නවා. ගැටුම් සංඛ්‍යාව අඩුයි කියලා කියන්නේ සඵල ගැටුම් සංඛ්‍යාවත් අඩු වෙන්න ගන්නවා. හරි දැන් සඵල ගැටුම් සංඛ්‍යාතය අඩු වෙන්න ගන්නවා කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වගේම ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙන්න ගන්නවා. ඒ නිසා උත්තරය වෙන්න ඕනේ ඒ ඉදිරි ප්‍රතික්‍රියාව වගේම ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ කියන උත්තරය. ඒ කියන්නේ උත්තර අංක 3 තමයි හරි උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට ඉතා සරල උත්තරේ වෙන්නේ අංක 3. මොකද එතෙන්දී අර ප්‍රත්‍යාවර්ත ස්වභාවය නිසා මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කළේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වගේම ආපසු ප්‍රතික්‍රියාවෙත් මොකද වෙන්නේ? ශීඝ්‍රතාවයන් අඩු වෙන්න ගන්නවා. සාන්ද්‍රණය අඩු වෙන නිසා. ඒ කියන්නේ සමස්ත පරිමාව එකපාරට වැඩි කිරීමකදී ප්‍රතික්‍රියාවල වගේම පළවල සාන්ද්‍රණ අඩු වෙන්න ගන්නවා. ඒකින්ද මතක තියාගන්න මේ වගේ අවස්ථාවකදී අපිට මේ වගේ ප්‍රශ්නයකදී උත්තරය 3 තමයි හරිම උත්තරේ වෙන්නේ. මොකද සාන්ද්‍රණය කියලා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ප්‍රධානම සාධකයක්. උෂ්ණත්වය නියතයිනේ. ඉතින් ඒකෙන් අපිට බලපෑමක් නැහැ. එහෙනම් උත්තරේ ලකුණු කරගන්න උත්තරේ වෙන්න ඕනේ අංක 3. අපි නැවත හොඳ KPKC ප්‍රශ්නයක් තියෙනවා. මේක KPKC ASCII කලියයි කියලා හිතන්න එපා. මේකදී අර දිරුම් කරගන්න ඕනේ තමයි මේ ඉදිරි ප්‍රතික්‍රියාව සහ ආපසු ප්‍රතික්‍රියාව කියන මේ දෙකම මතක තියාගන්න මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතින. ඒ කියන්නේ ගතිකයි. ඒ සිද්ධ වෙමින් තමයි පවතින්නේ. ඒකින්ද මේ දෙකටම මේ බලපෑම එක වගේ සිද්ධ වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හරි. බලන්න ප්‍රශ්නය තුල කියනවා අපිට කොහොමද මේ ඊළඟ ගාන බාන ඉතා හොඳින් කියනවා. එතෙන්දී අර ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් කොහොමද මෙතෙන්නේ සිද්ධ වෙන්නේ සහ එතෙන්දී අර ඔයගලන්ට යම්කිසි සංකේතාත්මකව හරි يعني ඉලක්කම් දෙන්න නැතුව යම් ගානක් අපිට කරන්න තියෙනවා. බලමු. බලන්න A රත් කළ විට පහත සමතුලිතතාවයට අනුව B හා C සාදමින් යෝජනය වේ. දෙකයි A ගෑස් ප්‍රත්‍යාවර්ත දෙකක් B ගෑස් C ගෑස්. සංශුද්ධ A හි මවුල A ප්‍රමාණයක් පරිමාව 1 dm ඝනයක් වන සංවෘත වාදනයක් තුල T නියත උෂ්ණත්වයකට රත් කළ විට සමතුලිතතා මිශ්‍රණයේ C මවුල සිම්පල් C ප්‍රමාණයක් අඩංගු වේ. T උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය Kc සඳහා නිවැරදි ප්‍රකාශනය අපෙන් අහනවා. එතකොට
එතකොට මම කලින් කරපු ආකාරයට ප්‍රතික්‍රියා පොඩ්ඩක් ලියා ගන්නවා. 2A ගෑස් ඔයගොල්ලෝ ලියා ගන්න. 2ක් B තියෙනවා. ඊට අමතරව තියෙනවා C. ඒ අවස්ථා තුනේම තියෙන A කියන්නේ වායුවක්, B කියන්නේත් වායුවක්, C කියන්නේත් වායුවක්ම තමයි. එතෙන්දී ආරම්භයේදී A මවුල ප්‍රමාණයක් අරගෙන තියෙනවා කැපිටල් A වලින්. ඒතර පරිමාව එකක් හින්දා පරිමාව එකයි DM ගණයක් හින්දා මවුල සංඛ්‍යාව කියන්නේ ඒ අයගේ සාන්ද්‍රණයම තමයි. හරිද? ආරම්භයේදී B හා C ගැන කතා කරන්නේ නැහැ. හරිද? යම්කිසි කාලයකට පසුව මේ පද්ධතිය නැත්නම් මේ ප්‍රතික්‍රියාව සමතුලිතතාවයකට ආවට පස්සේ නියත උෂ්ණත්වයකදී අපිට කියනවා C වලින් C මවුල ප්‍රමාණයක් තියෙනවායි කියලා කියනවා. සිම්පල් C මවුල ගානක් C වලින් ඇවිල්ලා තියෙනවා. හැදලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම B වලින් තියෙන ඕන ගාන ඇවිල්ලා 2C. මොකද අනුපාතය ගත්තාම C එකක් හැදෙනකොට B දෙකක් හැදෙන්න ඕනේ. නම් මම 2C කියලා ලියාගත්තා. එතකොට අනිත් පැත්තේ ළමයි A කොච්චරක් තියෙන්න ඕනද? A ඍණ 2C වෙන්න ඕනේ. ඇයි මම ලිව්වේ A ඍණ 2C කියලා? දෙකට එක අනුපාතයෙන් තමයි තියෙන්නේ A හා C. ඒතකොට C වලින් C එන්න නම් A වලින් වැය වෙන්න ඕනේ 2C. එහෙනම් A- 2C තමයි අවසාන නැත්නම් සමතුලිත A මවුල සංඛ්‍යාව. සමතුලිත B මවුල සංඛ්‍යාව 2C වෙනකොට සමතුලිත C මවුල සංඛ්‍යාව සිම්පල් C එක ගානෙම කියනවා. දැන් අපිට KC ප්‍රකාශනය ලියලා මේ අදාළ මේ ප්‍රකාශනය හදාගන්න පුළුවන් මේ සංකේත ටික පාවිච්චි කරලා. ඉලක්කම් වලින්ම ගානක් එන්න ඕනේ නැහැ නේ. නම් බලන්න KC ප්‍රකාශනය ලිව්වොත් අපිට ලැබෙනවා B වල සාන්ද්‍රණයේ තියෙන්න ඕනේ වර්ගය. ඊළඟට C වල සාන්ද්‍රණය බෙදීම A වල සාන්ද්‍රණය තියෙන්න ඕනේ වර්ගය. හරිද? දැන් ඉලක්කම් ටික දාගන්න ඇතිනේ. මම මේ අස්සෙන් ලියා ගන්නම් ඈ. හරිද? අස්සෙන් මුලින් ලිව්වොත් හරි. එතකොට KC හරි කියන එක හරි KC කියන එක සමාන වෙනවා. හරිද? B වල වර්ගය. එතකොට B වල වර්ගය කියලා කියන්නේ කොච්චරක්ද? 2C තියෙන්නේ. එතකොට 2C වල තියෙන්න ඕනේ වර්ගයක්. ඊට පස්සේ තියෙන්න ඕනේ C නේ බෙදීම A වල සාන්ද්‍රණයේ වර්ගය ගන්න ගියාම A ඍණ 2C වල තියෙන්න ඕනේ වර්ගය. හරිද? ඔන්නෝක තමයි තියෙන්න ඕන කතාව. 2C වල වර්ගය වාරයක් C. හරිද? එතකොට ඉතින් යට තියෙන නැත්නම් යටවදේ වෙන්න ඕනේ A ඍණ 2C වල වර්ගය. ඒ කියන්නේ මම අර නිල් පෑනෙන් ලිව්ව අවසන් අගයන් ටික හරියට ආදේශ කරන්න ඕනේ. මේ වර්ග කිරීම ටික පොඩ්ඩක් ඉතින් කරන්න ඕනේ. එතකොට මම මෙතන ලිව්වොත් තවද සුළු කිරීම කළා. එතකොට KC සමාන වෙන්න ඕනේ 2C වර්ගය කියලා කියන්නේ 4C වර්ගය. ඒකට C එකක් ආවම 4C ඝනය. මම ලියනවා 4C ඝනය. හරිද? බෙදීම පහලින් තියෙනවා A ඍණ 2C වල වර්ගය. උත්තරෙන් තියෙන්නේ මේක තමයි ඉතින් එන උත්තර. තව සුළු කිරීමක් කරන්න අවශ්‍ය නම් හැබැයි ඒක එකපාරට කරන්න යන්න එපා. මුලින් උත්තර පහ බලන්න. KC සමානයි 4C ඝනය තියෙනවා. A ඍණ 2C වල වගේම තියෙන්නේ. මෙන්න උත්තරය. උත්තරය වෙන්නේ අංක 1. හරිද? නේද? ඉතින් පැහැදිලිව KC ප්‍රකාශනය අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉලක්කම් වලට වඩා මන්නම් කියන්නේ ලේසි මේ වගේ සංකේතාවන පටපට ගාලා කරගන්න තියෙන්නේ. හරිද? ඉතින් මෙතනත් මූලික දේ තමයි මොකද්ද? ස්ටොයිකියොමෙට්‍රි අනුව අදාළ ප්‍රතික්‍රියක සහ ඵල සටහන් කර ගැනීම සහ සමතුලිත මවුල සංඛ්‍යාව සොයා ගැනීම. සමතුලිත මවුල සංඛ්‍යාව හොයාගත්තයි කියලා කියන්නේ පරිමාව 1 DM ගණයක් නිසා අපිට ඒක ලේසි කරලා තියෙනවා. උත්තරේ කෙලින්ම සාන්ද්‍රණයක් වශයෙන් අපිට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ ලකුණු කරගන්න උත්තරේ වශයෙන් ප්‍රකාශනයේ වශයෙන් ලැබෙන්නේ අංක 1. හරි. ඊළඟ ප්‍රශ්නය කියවන්න වෑල්වයක් සවිකරන ලද දෘඩ සංවෘත භාජනයක් තුලදී එතකොට දෘඩ ඒ කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැති සංවෘත භාජනයක් තුලදී ඉතින් බලන්න දී ඇති උෂ්ණත්වයක පවතින පහත් සඳහන් සමතුලිතතාවය සලකන්න සුපුරුදු ආකාරයෙන් දන්නම එකක් N2 ගෑස් 3ක් H2 ගෑස් 2ක් ඇමෝනියා ගෑස් N2 වායුව අමතර ප්‍රමාණයක් දාන්න N2 වායුව අමතර ප්‍රමාණයක් භාජනය තුලට වෑල්වය හරහා ඇතුළු කළ විට H2 ගෑස් හා ඇමෝනියා ගෑස්හි සාන්ද්‍රණ පිළිවෙලින් වැඩි අඩු වෙන අහන්නේ. එතකොට අපි එකපාරටම N2 එකතු කරලා N2 ගෑස් සාන්ද්‍රණය වැඩි කළාම ඒ වැඩි වූ සාන්ද්‍රණය අඩු කරගන්න N2 H2ත් එක්ක ප්‍රතික්‍රියා කළා සමතුලිතතා ලක්ෂ්‍ය නැඹුරු කරවනවා ඉස්සරහට. නැත්නම් විතැන් කරවනවා දකුණට. එතකොට ඇමෝනියා වැඩි වෙන්න ගන්නවා. අනිවාර්යෙන් මේ කියන්නේ ඇමෝනියා වැඩි වෙන්න ඕනේ. ඇමෝනියා වැඩි වෙයි කියන උත්තරේ ඉඳන් ගියොත් උත්තර අංක 2 අයින් වෙනවා. මොකද ඇමෝනියා අඩු වෙන්න බෑ. 3ත් අයින් වෙනවා. ඇමෝනියා අඩු වෙන්න බෑ. වෙනස් නොවේ කියලා කියන්නත් බෑ. ඒතකොට අපිට සම්භාවිතාව වෙන්නේ 50-50ට අඩු කරගෙන 1.4යි තමයි එන්නේ. දැන් ලේසි. දැන් කණා ගැහුවොත් 50-50 වදිනවා. හරිද? එතකොට ඊළඟට අහන්නේ H2 ගැනනේ. H2 මොකද කරන්නේ? ඒ කියන්නේ එයා කැප වෙනවා. එයා අලුතෙන් එක්කහුව වෙන්නෙත් නෑ. හැබැයි N2ත් එක්ක ප්‍රතික්‍රියා කළා ඉදිරි ප්‍රතික්‍රියාවට නැඹුරු වෙන්න ගන්නවා. කියන්නේ දකුණට නැඹුරු වෙන්න ගන්නවා. මේ නිසා H2 ප්‍රමාණය තිබ්බටත් වඩා අඩු වෙන්න ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම H2 අඩු වෙන්න ඕනේ. හරිද? එහෙනම් H2 වැඩි වෙන්න බෑනේ. එක උත්තරය අයින් වෙනවා. උත්තරය වෙන්නේ අංක 4. හරි H2 අඩු වෙනවා. ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා. මේක සරලව සහ මම මේ පදනමක් මේක. එතන මේක පදනම් ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි මේවා ඉතාමත් ලේසි. ඒකින්ද මේ 2015 වගේ
පේපර් එක ආපු එක 2015 පේපරේ මේ තියෙන්නේ. ඉතින් 2015 අහන ප්‍රශ්නය තුල එතෙන්දී අර තනිකරම බේසික්ස් නැත්නම් අපි අර පදනම තමයි විමසලා තියෙන්නේ. ඒකත් සමහර ළමයින්ට බෑ. එහෙම නොකර ඔයගොල්ලෝ හරියට බලා ගන්න මොකද්ද වෙන්නේ කියන්නේ. හරි N2 වැඩි වෙනවා ඊට පස්සේ අඩු වෙනවා. නමුත් තිබ්බගේට වෙන්නේ නැහැ. N2 පොඩ්ඩක් හරි වැඩියෙන් තියෙනවා. හැබැයි S2 එහෙම නැහැ. එයා එළියෙන් එයාට S2 ලැබුණෙත් නැහැ. නමුත් එයා N2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා සෑදීමට දායක වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු කරවන්න දායක වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම S2 තිබ්බටත් වඩා අඩු වෙන්න ගන්නවා. හරිද? උත්තරේ වෙන්නේ අංක 4. දැන් අපි ඊට පස්සේ කරන්න යන්නේ මේ ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්න දෙක. ඒ තමයි 20 25 ආපු ප්‍රශ්න දෙක. අපි බලමු කොහොමද මේ දෙක සාර්ථකව කරගන්න කියලා.